හරි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අද දවසේ අපි මොඩියුල් අංක පළමු කාර්යක්ෂමතා කඩයිමට අදාළ මොඩියුල් අංක 1 සඳහා පළමු දේශනාවට සඳහා සූදානම්ින් සිටින්නේ. ඒතර ඔබ දන්නවා මොඩියුල් අංක 1 එදා අපි කතා කළා මේ මොඩියුල් අංක 1 තුල ඇතුළත් වෙන්නේ ගුරු වෘත්තිකභාවය සහ නිපුණතාවය. කියන්නේ ගුරු වෘත්තිකභාවය සහ නිපුණතා රාමුව කියන එක තුළ මේ ගුරු වෘත්තිය තුළ කොච්චර මේක වටිනවද කියන එක තමයි අපි කතා කරන්නේ. එතකොට මේකේ වෘත්තිකභාවය කියන්නේ වෙනම මාතෘකාවක්, නිපුණතා රාමුව කියන්නේ වෙනම මාතෘකාවක්. ඒතර මේ දෙක තමයි සම්පූර්ණ මොඩියුල් එකේ කන්ටෙන්ට් එක තියෙන්නේ. දැන් ඔබ ළඟ මේ වෙනකොට මොඩියුල් එකේ සිලබස් එක ඇති. ඒ සිලබස් එක අනුව බලන්න ඔබට එහි සඳහන් වෙනවා මේ විභාගයේ ප්‍රශ්න පත්‍රයට ඇතුළත් විය යුතු කන්ටෙන්ට් එක මොකක්ද කියන එක. එතකොට මෙතෙන්දී අර වෘත්තියක් කියන්නේ මොකද්ද? වෙනත් වෘත්තීන් එක ගුරු වෘත්තිය කොහොමද සංසන්දනය වෙන්නේ? ඒක ওই ටික තමයි කතා කරන්නේ. දැන් අපි හම්බුනේ හින්දා ඔබ මං කවුද කියලා දන්නවා. ඒ නිසා මං ගැන විස්තරයක් ලොකුවට කියන්නේ නැතුව මං ස්ලයිඩ් එකේ තියෙනවා මං කවුද කියලා. මේ ප්‍රසන්ටේෂන් එක පේනවද? තිරිනි ප්‍රසන්ටේෂන් එක පේනවද? ස්ක්‍රීන් එක පේනවද? කවුරු හරි මට කියන්නකෝ ස්ක්‍රීන් එක පේනවද කියලා? ඔව් මැඩම් පේනවා. හරි. එතකොට ඒ නිසා මම වැඩියමුකුත් කතා නොකර මම කවුද කියලා හඳුන්වලා දීලා තියෙන නිසා මම නදීකල්සර වීර මම ඉතත් කිව්වා මම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කතිකාචාර්යවරයෙක් සහ ගෘහෝත්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ කළමනාකාරියෙක් විදිහට සේවය කරනවා. එතකොට මෙතනදී අපි අර ඇත්තටම මේ මොඩියුල් එක කරන එකේ අරමුණ තමයි මේ වෙනකොට අපි දරන මේක අර ලොකු කතිකාවතක් යනවා මේ මොඩියුල් එක සම්බන්ධයෙන් කොහොමද මේ EB එක ලියන්නේ. දැන් සැප්තැම්බර් මාසේ මේක තියෙනවා. ඒත් ඔබ කොහොමද මේකට මුහුණ දෙන්න ඕනේ? මේකේ ප්‍රශ්න පත්‍රය කොහොමද හැදෙන්නේ? ඔය ටික ගැන ඇත්තටම මේ ලොකු කතිකාවතක් යනවා. මොකද අලුතෙන්මනේ ලියන්නේ. ඒතර මෙතෙන්දී දැන් අර මොඩියුල් 4ම එකතු වෙලා කන්ටෙන්ට් එක එකතු වෙලා තමයි සම්පූර්ණ අපි මොඩියුල් ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. ඒතර මේකෙදි 140ක් ගන්න එක විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන විභාගයක් මේක. එතකොට මේ හතරේම කන්ටෙන්ට් එක අපි හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒතර මේ වෘත්තිකභාවයේ ගුරු වෘත්තිකභාවයේ අනෙක් වෘත්තීන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද? මේ සියල්ල මේ තුල කතා කරනවා. එතකොට අපි මුලින්ම ගීතයක් අහලා අපේ වැඩේට යමු. උඩින් හැමගේ සින්දු කියනා කුරුල්ලනි අහසේ දුටුවාද ඔබ පයින් ඇවිදින වාරු නැති වුණු ගුරුතුමා ඔබගේ පරවෙලා නෑ පාපියුම් ඔහුගේ පියාබා ඉහටත් උඩින් හැමගේ නොපාවේවැල් කෝටු දැටට නොදීවල් කොල අතුට නිදිසුව දිවාරෑදුන් ශිල්ප විකුණනසේ පියා
සිටි කුරුල්ලෝ අහසේ ඉඳී ගුරු දෙවි කන්තෝරු මිදුලේ පියාබා ඉහටත් උඩින් හැමගේ එහෙනවා නේද මාව? මේ මට පොඩ්ඩක් මේ ලයිට් ගියා ඒ නිසා මේ හරි දැන් මාව එහෙනවා පේනව නේද? හරි දැන් ඔබ ගීතය මේ අවසාන කොටස වෙනකන් ඇහුවා මට ලයිට් ගිය නිසා මේ වුනේ මේ ගීතය තුල ඇතුළත් වෙන්නේ මේ දැන් අපි කතා කරන්නේ වෘතික භාවයනේ. එතකොට මේ වෘතික භාවය කියන එක අපි මේ ගුරුවරයා සම්බන්ධයෙන් වෘතික භාවය මොකක්ද කියන එක කතා කරන්න කලින් ගුරුකමයි නේද? එතකොට වෙන කරන්නේ විශිෂ්ට වෘත්තීන් දෙක මේ විශ්වයේ තියෙන. ඒ කියන්නේ පුණ්‍ය වෘත්තීන් දෙක. එතකොට මේ වෘත්තීන් තුල අපි හැමතිස්සෙම හිතන දේ තමයි අර වෙනත් වෘත්තීන්ගෙන් ගුරු වෘත්තිය වෙනස් කියන එක. අර එක්තරා කියමනක් තියෙනවා ඔබට ගුරුවරයෙක් වෙන්න බැරි නම් ඔබ දෙවියෙක් වෙන්න. ගුරුවරයෙක් වෙන්න බැරි නම් ඔබ දෙවියෙක් වෙන්න. වරන් ගුරුකම කියන්නේ දේවත්වයෙන් එහාට ගිය අතිශය වන්දනීය පූජනීය වෘත්තියක්. මේ ගුරුකමාස්සේ අපි දකින අර දේවත්වයෙන් ඔබට ගිය වෘත්තික භාවය. ඒක නිසා තමයි කියන්නේ ඔබට ගුරුවරයෙක් වෙන්න බැරි නම් ඔබ දෙවියෙක් වෙන්න. කියන්නේ අතිශය වන්දනීය පූජනීය වෘත්තියක් ගුරුකම කියන්නේ. ගුරුකම කියන්නේ සම්වැදෙන්න ඕනි සමාධියක්. විතක අදහන්න ඕනි ආගමක්. පූර්ණේ කළ යුතු පාරමිතාවක්. අපි එහෙමයි ගුරුකමට කියන්නේ. මේ ගුරුකමාස්සේ තියෙන්න ඕනි අර වෘතික භාවයේ තියෙන්නේ ඔය කියන පාරමිතාව තුළ. ඒතර ගුරුවරයෙක් ඒ නිසා තමයි කියන්නේ ඔබට ගුරුවරයෙක් වෙන්න බැරි නම් ඔබ දෙවියෙක් වෙන්න. ගුරුවරයා තමයි උතුම්. මේ ගීතය ඇස්සේ කියන්නේ ගුරුවරයාගේ වෘතික භාවය තුළ සමහර තැන්වල කොයිතරම් දුරට නූතන ගුරුවරයා අසරණ වෙලාද කියන එක. නූතනේ අපි දන්නවා 21 වෙනි සියවසේ අපි ද්විත දශකයක් පහු කරලා ඉන්නේ. ඒතර මේ දශක දෙකක් පහු කරලා යන ගමන තුළ අපි දකින්නේ ලෝකේ මේ වෙනකොට අපි සිව්වෙනි කාර්මික විප්ලවයක් ගැන කතා කරනවා. ඒතර අපි දැන් පස්වෙනි කාර්මික විප්ලවයට යන්න බලන් ඉන්නවා නැනෝ තාක්ෂණය එක්කලා. මේ කොහොම ගියත් අපි කොයිතරම් ඉගෙන ගන්න දේවල් කොයිතරම් අපිට හම්බ වුණත් අර ගුරු භූමිකාව කියන එකට ඌණ පූරක සපයන්න බෑ කොහෙවත්. ඒකට ආදේශක නැහැ, විකල්ප නැහැ. මොකද ගුරුවරයා කියන්නේ මේ ගුරුවෘතික භාවය කියන්නේ හරි වෙනස් එකක්. අපි ගණදෙනු කරන්නේ කඩදාසිත් එක්කලා නෙවෙයි. අපි ගණදෙනු කරන්නේ සජීවී ඔලු ගෙඩිය එක්කලා. ඒ නිසා තමයි ඒක වෙනස් වෙන්නේ. එතකොට මේ ගුරුවරයාගේ වෘත්තික භාවය තුළ අපිට පුළුවන් වෙන්න ඕනේ අපි සමාජයට දායාද කරන්නේ සමාජගත කරන්නේ අර පූර්ණ පෞරුෂයෙන් අභිමාන වේක්නේ. අපේ අරමුණ වෙන්නේ අධ්‍යාපනයේ. ඒතර මේ අධ්‍යාපනයේ අරමුණ සාක්ෂාත් කරගන්න ගමන තුළ අපිට පුළුවන් වෙන්න ඕනේ අර පූර්ණ පෞරුෂයත්පත් කර දෙන්න නම් ගුරුවරයා කොහොමද ගුරුවරයාගේ වෘත්තික භාවය සංවර්ධනය කරන්න ඕනේ කියන එක හඳුනා ගන්න. ඒතර මෙතනදී
අපි කතා කරන්නේ ගුරුවරයාගේ තියෙන වෘත්තික භාවයේ ලක්ෂණ ටික මොනවද? ඒතර ගුරුවරයා වෘත්තිකයෙක්ද ඇත්තටම? ඒ වෘත්තික භාවයේ තියෙන ලක්ෂණ ගුරු වෘත්තියේ තියෙනවද? මේ අපේ ගුරු වෘත්තික භාවයේ කාටද වැදගත් වෙලා තියෙන්නේ? පාසල තුල කොහොමද මේක ක්‍රියාත්මක කරන්නේ? ඒතර ওই ටික අපි කතා කරලා. මෙතනදී අපි ගුරු වෘත්තික භාවය ගැන කතා කරන්න කලින් මේ බලන්න මේ පුංචි කවිය කියවන්න පුංචි වෙලාවක් අරගෙන නූතන ගුරු භූමිකාවද එදා අපි කතා කරපු සම්ප්‍රේෂණ ගුරු භූමිකාවද මේ තුල තියෙන්නේ කියන එක. පුංචි වෙලාවක් අරන් ඔබ මේක කියවන්න. සිත්තරෙකුගේ කතාවක්. සිත්තරෙකුගේ කතාවක්. මේ සිත්තරා එදා කතාවක් තමයි අද මේ කියන්නේ. දැන් මේ ගුරු වෘත්තික භාවය ගැන මේක කවිය පුරාම තියෙන්නේ. මොකද්ද අපේ ඇත්තටම අපි අපේ මෙහෙවර කරලාද වෘත්තිකයෙක් විදිහට. අදත් මතකයි හතරේ පන්තියේදී දවසක් අඳින්නට දී තිබුණා වැහිබර මහසක්. හැමදිනාගෙම පොතේ තිබුණාට තරුවක් මට ලබා දුන්නේ නුඹ කතිරයක ලකුණක්. පුංචි පුතා කියනවා මට හොඳට මතකයි හතරේ පන්තියේදී එක දවසක අඳින්න දුන්න වැහිබර මහසක්. හැමෝගෙම පොත්වල තිබුණ තරුවක්. හැබැයි මට තිබුණේ කතිරයක ලකුණක්. මුළු චිත්‍රේ පුරාවට කළු පාට විතරක් කියා නුඹ විසිකලා නොදොඩාම කිසිවක්. මගේ චිත්‍රේ තිබුණේ කළු පාට විතරක් කියලා. නුඹ මගේ චිත්‍රේ විසිකලා මුකුත්ම නොකියා. එදා මම හෙළුවේ නෑ ටීචර් එක කඳුලක්. කොහුමෝලේ වැඩ කරපු අම්මා මට අහසක්. මේ එදා හතරේ පන්තියේදී සිද්ධිය මතක් කරන මේ සිත්තරාද කියනවා අනේ එදා මම එක කඳුලක්වත් හෙළුවේ නෑ. එහෙම හෙළුවේ නැත්තේ කොහුමෝලේ වැඩ කරපු අම්මා මට අහසක් වුණ හින්දා. එයාගේ එක මේක කඳුලක්වත් වැටෙනවට මං කැමති නැති හින්දා. නැත්තම් දුකට නෙවෙයි මන් නොහඬ හිටියේ. ටීචර් මම කියන්නම් ඒක දිග කතාවක්. ලුණු කැඳත් නැති දවස් තිබුණා හුඟ වතාවක්. ඔව් කියනවා අද මං ඒක කියන්නම් ටීචර්. එදා මට කියන්න බැරි වුණු කතාව. ලුණු කැඳවත් නැතුව ගෙවිච්ච දවස් ගොඩක් මගේ ජීවිතේ තිබුණා. මගතොටේ අහම්බෙන් ඇහිඳගෙන තබාගත් කළු පාට කූර මට අදත් මහ කලාවක්. එයා කියනවානේ කළු පාට ගෑවේ මගේ චිත්‍රයට නුඹ කතිරයක් දුන්නට කළුම කළු පාට විතරක් කියලා නුඹ මගේ චිත්‍රය විසිකලාට අනේ මට කළු පාට කූරත් හම්බුනේ මහ පාරේ තිබිලා. මගතොටේ අහම්බෙන් ඇහිඳගෙන තබාගත් කළු පාට කූර මට අදත් මහ කලාවක්. එයා කියනවා එදා මහ පාරදී මට අහම්බෙන් හම්බ වුණෝ කළු පාට කෑල්ල කළු පාට පැස්ටල් එක මං චිත්‍ර අඳින්න ගත්තේ. ඇත්තටම ආසාවට නෙවෙයි මට මහමගදී එක හම්බ වුණේ. කවදාකවත් ජීවිතේ කිසිම දිනක අලුත් පාට පෙට්ටියක් හම්බ වෙච්ච නැති මේ සිත්තරා කියනවා කළු පාට කූර මට අදත් මහ කලාවක්. ඉතින් ඒ පුරුද්දට අදත් මං අඳිනවා දසදහස්වල ලන්සු ඒ වාට ලැබෙනවා. එයා කියනවා නේදා කළු පාට විසිකරාට මගේ චිත්‍රය මට කවදාවත් ඒ ඇබ්බැහි වීමත් හරින්න බැරි වුණා. මං හැමදාම චිත්‍රය ඇඳා. ඉතින් ඒ පුරුද්දට අදත් මං අඳිනවා. දසදහස්වල ලන්සු ඒ වාට ලැබෙනවා. එයා කියනවා දසදහස්වල ලන්සු අද මගේ චිත්‍ර වලට තියෙනවා. ලක්ෂ ගණන් වලට මගේ චිත්‍ර අද විකිනෙනවා. වයිවර්ණ පාට මට අද හුඟක් තියෙනවා. ඒ වුණත් මං තවම කළු පාට හොයනවා. එයා කියනවා වයිවර්ණ පාට මට ගොඩක් තියෙනවා අද. හැබැයි ඒ වුණත් තවමත් මං හොයන්නේ කළු පාට. මේ කතන්දරය තුල මේ ගුරුවරයාගේ කතිරය එකයි මම ඔබටත් කියන්නේ ගුරුවරයාගේ කතිරය ඊටාම ප්‍රබලයි. මේ ගුරුවරයා දෙන කතිරය තුල සොඳුරු සිත්තරෙක් සොඳුරු පිකාසෝ කෙනෙක් බිහි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිට්ලර් කෙනෙක් බිහි වෙන්නත් පුළුවන්. ඒතර ඔහු අද කියනවා අද මට පාට ගොඩක් තියෙනවා.
වයි වර්ණ පාට මට අද හුඟක් තියෙනවා. ඒ වුණත් මම අලු පාට. අද රාජ පාට තිබුණාට වයි වර්ණ පාට. අනේ තවමත් මං හොයන්නේ කළු පාට. ගුරු වෘත්තික භාවය තුල ඔබ කියන්න මේ කියන ගුරුවරයාගේ වෘත්තික භාවය ගැන ඔබට මොකද්ද තියෙන ප්‍රශ්නාර්ථය? කළු පාට චිත්‍රයේ විසිකලා කියනවා කිසිවක්ම නොකියා. ඒතර මේ තුල අපි දකින ගුරුවරයා අපි මේ වෘත්තික භාවය ගැන කතා කරන්නේ. මොකද ඔබට හිතෙන මේ තුල දකින ගුරුවරයා ගැන. මේ ගුරුවරයා කියන චරිතය තුල තමන්ගේ වෘත්තික භාවයේ කල යුතු වෘත්තික භාවයේ යුතුයකම් ටිකක් තියෙනවා. අපි දන්නවා ගුරු වෘත්තියට අදාළ යුතුයකම් සහ වගකීම් ටිකක් තියෙනවා. ඒතර මේ කියන කවිය තුල ඇත්තටම මේ ගුරු වෘත්තික භාවයෙන් කෙනෙකුට විය යුතු යුතුයකම් සහ වගකීම් වෙලා තියෙනවා. එයා කියනවා අනේ ලුණු කැඳවත් නැති දවස් මගේ ජීවිතේ ගොඩක් තිබුණා. මට මේ පාට කූර හම්බුනේ මහපාරේ තිබිලා. මං සන්තක එකම එක පාට කෑල්ල. මං සන්තක එකම එක පාට කූර කළු විතරයි. ඒ නිසා තමයි මං කළු පාට කළේ. ඉතින් එයා කියනවා අද මට ඕන තරම් පාට තියෙනවා. හැබැයි මං තාමත් ආදරේ කළු පාටට. ඒක මේ කවිය තුල තියෙන්නේ ගුරුවරයෙක් තමන්ගේ වෘත්තික භාවය අපි සමාජගත කරනකොට වෘත්තිකෙක් විදිහට සමාජගත වෙනකොට කොයි තරම් දුරට ඔලුගෙඩිත් එක්ක සජීවී ඔලුගෙඩිත් එක්ක අපි ක්‍රියාත්මක වෙන්න ඕනිද? කොයි තරම් අපි සංවරව ක්‍රියාත්මක වෙන්න ඕනද? කොයි තරම් වගකීම් සහගතව ක්‍රියාත්මක වෙන්න ඕනිද? ඒ නිසා තමයි කියන්නේ ඔබට ගුරුවරයෙක් වෙන්න බැරි නම් ඔබ දෙවියෙක් වෙන්න. ගුරුකම කියන්නේ පාරමිතාවක්. මෙන්න මේ පාරමිතාව ඇස්සේ තියෙනවා අර කියන වෘත්තික භාවය. ඒතර අපි බලමු ඇත්තටම මොකද්ද වෘත්තියක් කියන්නේ? මොකද්ද වෘත්තියක් කියන්නේ? ඒකේ අරමුණ මුදල් ලිපීමද? වෘත්තියක් කියන්නේ හුදෙක් මුදල් ලිපීම සඳහා කරන ලබන සාමාන්‍ය රැකියාවකට වඩා එහා ගිය දීර්ඝකාලීන විධිමත් අධ්‍යාපනයක් විශේෂිත පුහුණුවක් සහ ඉහළ මට්ටමක බුද්ධිය මෙන්ම ප්‍රායෝගික කුසලතා සමුදායක් අවශ්‍ය වන සුවිශේෂී රැකියා ශාස්ත්‍රයක්. ඒ සමාජ සේවා අභිලාෂයන්ගෙන් සහ ආචාර ධර්ම පද්ධතියකින් සමන්විත වේ. ඇත්තටම වෘත්තියක් කියන්නේ මුදල් ලිපීම පමණක්ම නොවේ. එතනින් මුදල් ලිපීම සඳහා කරන සාමාන්‍ය රැකියාවකින් එහාට ගිය ඔබට ගිය දීර්ඝකාලීනව ලැබපු විධිමත් අධ්‍යාපනයක් මේ වෘත්තිය තුල තියෙන්න ඕනේ. විශේෂයෙන් ඔබ උපාධියක් හෝ යම්කිසි පශ්චාත් මොකක් හරි උපාධියක් නැත්නම් ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාවක් නැත්නම් දෙයවුරුදු යම්කිසි ඉගෙනීම් පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරලා තමයි ගුරුකමට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ කියන ගුරුකමට ඔබ එන්න දීර්ඝකාලීන අධ්‍යාපනයක් ලැබුවා. නේද? විධිමත් අධ්‍යාපනයක් ලැබුවා. එතකොට ඒ වෘත්තියක් නම් අර සාමාන්‍ය රැකියාවෙන් එහාට ගිය දීර්ඝකාලීන විධිමත් අධ්‍යාපනයක් ලැබුව එකක් වෙන්නට ඕන. ඒතකොට දැන් අපි උදාහරණයක් විදිහට අපි හැමෝම උපාධියක් සම්පූර්ණ කළා නැත්නම් ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාවක් සම්පූර්ණ කළා ගුරු වෘත්තියට ආපු අය. ඒ වගේම විශේෂිත පුහුණුවක්. නේ අපි ගුරුවරයෙක් විදිහට පාසල් පද්ධතියට එනකොට අපිට හොඳ පුහුණුවක් අරගෙන අපි එන්නේ. දැන් කියනවා අර ගුරු දැන් ජාතික අධ්‍යාපන කොමිසම පැහැදිලිව දක්වනවා සියලුම උපාධිධාරී ගුරුවරුන් වෘත්තිකභාවය සඳහා පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව වසර 5 තුළ හැදෑරිය යුතුයි. නේ 2003 දී කියනවානේ ජාතික අධ්‍යාපන කොමිසම වාර්තාව. නමුත් 2013 දී ජාතික අධ්‍යාපන කොමිසම කියනවා මේ විශ්වවිද්‍යාල සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමා දෙන විවිධ ආයතන මේ අවුරුදු 5 සීමාව තුළ මේක කරන්න අපහසුතාවයක් දක්වනවා. එතකොට මේක පහතුර කෙරෙලා නැහැ. නමුත් මේ කල යුතුයි. දැන් අපි ගුරු වෘත්තිය නම් වෛද්‍ය වෘත්තිය නම් මේ හැම එක තුළම විධිමත් අධ්‍යාපනයක් වගේම හොඳ පුහුණුවක් තියෙනවා. දැන් වෛද්‍යවරයෙක්ටත් සීමා වාසික පුහුණුවක් තියෙනවා. අපි දන්නවා ප්‍රායෝගික පුහුණුව. එතකොට ගුරුවරයෙකුටත් එහෙමයි. අපි හැමෝම එන්නේ විධිමත් පුහුණුවකින්. වෘත්තියක් තුළ නම් විධිමත් පුහුණුවක් විශේෂයෙන් තියෙන්නම ඕන. ඊළඟට මේ වෘත්තියක් නම් මේ තුළ ඉහළ බුද්ධිමය මට්ටමක් තියෙනවා. වෙනස් සාමාන්‍ය රැකියාවකින් ඔබට ගිය ඉහළ බුද්ධි මට්ටමක් තියෙනවා වෘත්තියක් තුල නම්. ඒ වගේ මේ බුද්ධි මට්ටම විතරක් ප්‍රමාණවත් නැහැ. ප්‍රචාරණයේ පැත්ත විතරක් ප්‍රමාණවත් නැහැ. ප්‍රායෝගික කුසලතා සමුදායක් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒතර මේ වෘත්තියක් කියන්නේ අර
සාමාන්‍ය රැකියාවකින් ඔබට ගිය මුදල් ලිපීම අරමුණු කරගත්තේ නැති සාමාන්‍ය රැකියාවකින් ඔබට ගිය දීර්ඝකාලීනව විධිමත් අධ්‍යාපනයක් සහිත විශේෂිත පුහුණුවක් සහිත ඉහළ බුද්ධි මට්ටමක් සහිත ප්‍රායෝගික කුසලතා සමුදායක් අවශ්‍ය වෙන සුවිශේෂී රැකියා ශේෂ්ත්‍ර. එතකොට මේ රැකියේ වෘත්තිය කියන එක පැහැදිලිවම සමාජ සේවා අභිලාෂයන්ගෙන් තමයි හැදෙන්නේ. ඒ කියන්නේ සමාජය තුළ යම් අපේක්ෂාවක් ඉටු කර ගන්නයි වෘත්තියක් පවතින්නේ. ඒ වගේ මේ තුළ තියෙනවා හොඳ ආචාර ධර්ම පද්ධතියක්. තමයි වෘත්තික වෘත්තියක් කියන්නේ. ඒතර අපි ගන්න ඕනි කාරණාව තමයි වෘත්තියක් කියන්නේ මුදල් ලිපීම සඳහා ફોකස් වෙච්ච සාමාන්‍ය රැකියාවකින් එහාට ගිය දීර්ඝකාලීන විධිමත් අධ්‍යාපනයක් සහිත විශේෂිත පුහුණුවක් සහිත ඉහළ බුද්ධිමය මට්ටමක් සහිත ඒ වගේම ප්‍රායෝගික කුසලතා සමුදායක් සහිත රැකියා ශේෂ්ත්‍රය. සාමාන්‍ය රැකියා ශේෂ්ත්‍රයක් නෙවෙයි. ඒතර මේ තුල අනිවාර්යයෙන් ගුරුවරුන්ට තියනවාද කියන්නකෝ ආචාර ධර්ම පද්ධතියක්? ඔබට තියෙනවද? ගුරුවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් තියෙනවද? තියෙනවද? කවුරු හරි කියන්නකෝ ගුරුවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා මැඩම්. තියෙනවද? තියෙනවා. ඔව්. මොකද්ද මේ චක්‍රලේඛේ 37/2012 37/2012 චක්‍රලේඛයේ පැහැදිලිවම නෛතික පදනම ගුරුවරයාගේ ආචාර ධර්ම පද්ධතිය සහ ගුරුවරයා පිළිපැදිය යුතු නෛතික වගකීම් සියල්ල හරි අපූර්වට සඳහන් කරලා තියෙන චක්‍රලේඛයක්. ඒතර ඔබ නීතිමය පැත්තෙන් බැඳිලා ඉන්නවා සහ ඒ ටිකම ආචාර ධර්ම පද්ධතියක් විදියට හඳුන්වා දීලා තියෙනවා. ඒතර 3 අපි ගිය මොඩියුල් කරද්දී පරණ මොඩියුල් එකේ එක මොඩියුල් එකක් තමයි ගුරුවාචාර ධර්ම. මොඩියුල් අංක 2 තමයි ගුරුවාචාර ධර්ම. එතකොට මේ මොකාර්යක්ෂමතා කඩේම තමයි පළමු මොඩියුල් එකට මේ යම් තරමකින් ඇතුළත් කරලා තියෙනවා. එතකොට ආචාර ධර්ම පද්ධතියක් තියෙන්න ඕනේ වෘත්තියක් නම් ඒ සමාජ සේවා අපේක්ෂාවන්ගෙන් යුක්ත වෙන්න ඕනේ. වෘත්තියක් තුල නම් විධිමත් අධ්‍යාපනයකින් එන්න ඕනේ වෘත්තියකට. නිකාම්ම ඉගෙන ගත්තේ නැතුව වෙන්න බෑ වෘත්තියකට. ඒ සඳහා විශේෂයෙන් පුහුණු වෙලා එන්න ඕන. නේද? ඒ වගේම ඉහළ බුද්ධිමය මට්ටමක් අපේක්ෂා කරනවා. ඒ වගේම ප්‍රායෝගික කුසලතා සමුදායක් අපේක්ෂා කරනවා. මේක තමයි වෘත්තියක් කියන්නේ. ඒක වෘත්තියක් නම් රැකියාවකින් වෙනස්. අපි ඉස්සරහට කතා කරනවා. වෘත්තියක් රැකියාවකින් වෙනස් වෙන්නේ කොහොමද කියන එක. ඇත්තට මොනවද වෘත්තියක තියෙන මූලික ලක්ෂණ? වෘත්තියක තියෙන මූලික ලක්ෂණ මොනවාද? විශේෂිත න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමක්. මම අර කලිනුත් කිව්වේ දැන් අපි ඇත්තටම න්‍යායාත්මක දැනුමක් සහිතව ඇවිත් තිනවා එක්ක ඩිග්‍රී එකක් අරගෙන නේ මොකක් හරි නැත්නම් දැන් අවුරුදු ඩිප්ලෝමා එකක් මොකක් හරි අරගෙන අපි න්‍යායාත්මක ප්‍රායෝගික දැනුම අරගෙන ඉන්නේ. විශේෂයෙන් විද්‍යාපීඨ ගුරුවරේ එහෙම නැත්නම් අධ්‍යාපන වේදී උපාධිය සහිත ගුරුවරේ එන්නේ න්‍යායාත්මක දැනුම. එයාලට අවුරුදු 2ක් න්‍යායාත්මක සහ ප්‍රායෝගික දෙකම යනවා. නමුත් තුන්වෙනි අවුරුද්ද දැන් විද්‍යාපීඨ නම් අපේ විද්‍යාපීඨ නම් සීමා වාසික අවුරුද්දනේ. එතකොට මේ සීමා වාසික අවුරුද්දේ ප්‍රායෝගික දැනුම ඉතාම හොඳින් ලබා දෙනවා. ගුරු වෘත්තියට අදාළ. එතකොට ඕනෑම වෘත්තියක් තුළ න්‍යායාත්මක දැනුමක් තියෙන්න ඕන, ප්‍රායෝගික දැනුමක් තියෙන්නට ඕන. ඊළඟට විධිමත් පුහුණුව සහ සහතිකකරණය. දැන් වෘත්තියක් තියෙන්න ඕනේ විධිමත් පොද අපි දැනුත් පුහුණු වෙනවානේ. දැන් අපි ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥයෝ විදියට අපි නිරන්තර පුහුණු වෙනවා. ඒතර ඒ පුහුණු වෙන හැමසෙම සහතිකකරණයකුත් අපිට පිරින වෙන මම ඉස්සරහට කතා කරනවා. ඊළඟට සෑම වෘත්තියක්ම ස්වාධීනව වෙන්න ඕනේ. ඒ කියන්නේ වෙනත් වෘත්තියකට යටත් වෙන්න බෑ. ස්වාධීනව දැන් ගුරු වෘත්තිය නම් ස්වාධීනව ගලා යන්න දෙයක් තියෙන්න ඕනේ. වෙනත් වෘත්තියක බලපෑම නැතුව. මම අර කලිනුත් කිව්වා වගේ ආචාර ධර්ම පද්ධතියක් ඔබට තියෙනවා. වෛද්‍යවරුන්ටත් තියෙනවා. හැම වෘත්තියකම දැන් අපිට තියෙනවා. එතකොට ආචාර ධර්ම පද්ධතියක් පැහැදිලිවම මෙහි සටහන් වෙන්න ඕනේ වෘත්තියක් නම්. සමාජ සේවා දිසානතිය. මොකද්ද අපේක්ෂා කරන්නේ? මම ඉස්සරහට කතා කරනවා. වෘත්තීය සංගම හෝ මණ්ඩල තියෙන්න ඕනේ. දැන් වෘත්තියක් නම් ඒ වෘත්තිය ගැන යම් තීන්දුව තීරණ ගන්න වෘත්තිකය වෙනුවෙන් පෙනී සිටින්න අනිවාර්යෙන් වෘත්තීය සංගම් තියෙන්න ඕනේ. ඒ වෘත්තීයක ලක්ෂණ, මූලික ලක්ෂණ. මොකද්ද මේ පළවෙනි කාරණාව? වෘත්තියක න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමක් තියෙන්න ඕනේ කියන එක. දැන් මම අර කිව්ව එකයි දැන් අපි නිකාම වෘත්තියක් කියලා පිළිගන්නේ නැහැ සාමාන්‍ය රැකියාවක්.
එතකොට මෙතනදී සාමාන්‍ය බුද්ධියන් හෝ අර පළපුරුද්දේ පමණක් අපිට මේක මනින්න බෑ. මේ වෘතියක් නම් ගැඹුරු සංකීර්ණ දැනුම් පද්ධතියකුත් තියෙනවා. ඒ කියන්නේ පැහැදිලිවම සාමාන්‍ය බුද්ධියෙන් අර සාමාන්‍ය බුද්ධිය විතරක් මේ වෘතියක් කියන්නේ. එහෙනම් ඉතින් ඕනි මිනිස්සෙකුට තියෙනවානේ සාමාන්‍ය බුද්ධිය. නමුත් මේ වෘතියක් නම් අර සාමාන්‍ය බුද්ධියෙන් ඔබට ගිය ගැඹුරු සහ සංකීර්ණ දැනුම් පද්ධතියක් සහිත වෙන්න ඕන. විශේෂයෙන් අපි එන්නේ උපාධියක් ලබාගෙන. නේ? දැන් උදාහරණයක් විදිහට විශේෂයෙන් න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමක් අපි ලබා ගන්න දැනුම් පද්ධති උපාධිය. එතකොට දැන් ඔබ ගුරුවරයෙක් විදිහට ඔබ උගන්වන විෂය ගැන ඔබ ඉගෙන නැත්නම් ඔබ විෂයන් දෙකක් උගන්වනවා මේ විෂයන් ගැන ඔබ ළඟ තියෙන්න ඕනේ හොඳ සන්නද්ධ වෙච්ච දැනුම් සම්භාරයක්. ඊළඟට ළමයාට මේක දෙන්නේ කොහොමද කියලාත් ඔබ ළඟ තියෙන්න ඕනේ. මනෝවිද්‍යාත්මක දැනුම. ඊළඟට මේක කොහොමද අධ්‍යාපන දර්ශනය එක්කලා සම්බන්ධ වෙන්නේ? කොහොමද මම ශිෂ්‍ය කේන්ද්‍රයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම ක්‍රියාත්මක කරන්නේ? දැන් මේ පිළිබඳ ඔබ ළඟ හොඳ දැනුමක් සහ අවබෝධයක් තිබිය යුතු වෙනවා. ඒතර වෘත්තියක් නම් ඔය න්‍යායාත්මක ප්‍රායෝගික දැනුම විශේෂයෙන් උපාධියක් කරහා වගේ තමයි බොහෝ දුරට අපි ලබා ගන්න. ඒතර මේ වෘත්තියක් නම් ওই ටික තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඇත්තටම මේ ගුරු වෘත්තිය ගැන කියද්දී දැන් ඔබේ වෘත්තිය අපි පුංචි කාලේ හිතුවේ නැහැ නේද අපි ගුරුවරයෙක් වෙනවා කියන එක. නේ පුංචි කාලේ අපි ගුරුවරයෙක් වෙනවා කියන එක ලොකුවට බලාපොරොත්තු තිබ්බද? දැන් අපි නිකන් ගුරුවරයෙක් වෙන්න අපි හිතුවා අපි නිකන් සාරියක් ඇඳගෙන යන්නනේ පුංචි කාලේ එහෙමනේ. මේ අර දැන් කාලේ බලනකොට දැන් මම ඉස්කෝලේ වලට දේශන ගියාම මම අහනවා ළමයිගෙන් මේ කවුරු වෙන්නද මේ ඉගෙන ගන්න කියලා. ඒකට බහුතරයක් කියන්නේ වෛද්‍යවරු වෙන්න, ඉංජිනේරු වෙන්න. ඒතර මේ ඒ අතරින් 14ක් කියන ගුරුවරු වෙන්න කැමතියි කියලා. ඒ ගුරුවරයෙක් වෙන්න කැමතියි කියන කෙනා Tamanට හොඳ රෝල් මොඩල් එකක් ඇති ගුරුකම සම්බන්ධයෙන්. නේද? ඒ නිසා තමයි අර ගුරුවරයෙක් වෙන්න කැමති වෙලා මේ එක ඉස්කෝලේක මේ 9 පන්තියේ පුතේ ගෙම්ම මැහුවා මේ කවුරු වෙන්නද මේ ඉගෙන ගන්න ඉස්කෝලේ යන කවුරු වෙන්නද කැමති කියලා. ඊට මේ පුතා කියනවා මේ හැමෝම කිව්වා වෛද්‍යවරු වෙන්න, ඉංජිනේරුවෝ වෙන්න ගොඩ වෘත්තීන් කිව්වා. ඊට මේ දරුවා කියනවා මේ මට ඕනි තාත්තික් වෙන්න. කවුද ලොකු වෙලා වෙන්න කැමති වුණා තාත්තෙක් වෙන්න. එතකොට මේ බලන්නකෝ ළමයින්ගේ හීන නේ. ඒතර ඇත්තටම මම ළමයා ගැන හොයලා බැලුවාම එයාට තාත්තෙක් නැහැ. ඒතර මේ තාත්තා මට හොඳ තාත්තෙක් වෙන්න තමයි ඕන. දැන් මෙයා හිතනවා නේ මට තාත්තෙක් නැහැ. මට දවසක හොඳ තාත්තෙක් වෙන්න. නේ ඔය ගුරුවරයෙක් වුණාම ඔබට ඔය අත්දැකීම් ඕන තරම් දරුවන්ගේ. අර මේ කවුද ලියනවනේ මේ ඉලක්ෂ කෙනෙක් තියෙන්නේ අර බලන්නකො ඉලක්ෂ ජයවර්ධනගේ කඩාවැටෙන තරුවක් එකේ තියෙනවා කඩාවැටෙන තරුවක් පොතේ මේ මට මතක චම්පා කියලා කවි පන්තියක්. ඇත්තටම ඕකේ තියෙන්නේ ඒකම තමයි. චම්පා. එතකොට ඒකේ තියෙන්නේ අර මේ පුංචි කාලේ අහනවා ටීචර් මේ මොන වෘත්තියටද යන්න කැමති කියලා. මම ඒක චුට්ටක් මතකෙන් කියන්නම් මේ ඒකේ තියෙනවා මේ ඒකට දීලා තියෙන නම චම්පා. ඉලක්ෂ ජයවර්ධනගේ. ඉතින් ඒකේ කියනවා දැන් යාළුවෝ දෙන්නෙක් තරුණ කාලේ හම්බ වෙනවා. කොල්ලෝ දෙන්නෙක්. දැන් ඒකට තරුණයි ඉස්කෝලේ කාලේ ඉවර වෙලා දැන් තරුණයි. ඒතර අහනවා මේ උඹට මතකද මචං දවසක් පන්තියේදී ඇහුවා ගුරුතුමී අනාගතයේ වෙන්න කවුරුද කියා පවසන දරුවෙක්. ඉතින් මෙයා දැන් යාළුවා දැන් තරුණයිනේ. ඇවිත් අහනවා මේ උඹට මතකද මචං දවසක් මේ ටීචර් ඇහුවා පන්තියේදී කවුද අනාගතයේ වෙන්න කැමති? උඹ උනේ දොස්තර මම උනේ ඉංජිනේරුවා. කමලේ කිව්වේ පෙදරේරුවා. මතකයිද අපි ඔක්කොම උට හිනැහුණා. දැන් මෙයා අතීත ආවර්තනයක් කරනවා. මම උනේ දොස්තර උඹ උනේ ඉංජිනේරුවා. කමලේ කිව්වේ පෙදරේරුවෙක් වෙනවා කියලා. ඉතින් මතකයිද අපි ඔක්කොම උට හිනැහුණා. ඒ අතර පොඩි කෙල්ල චම්පා S2 රතු කරන් කිව්වා. මම වෙන්නේ නම් අම්මා. පුංචි කෙල්ල පන්තියේ හිටියේ චම්පා. චම්පා කියනවා S2 රතු කරන් අනේ මම නම් වෙන්නේ අම්මා. S2 රතු කරගෙන කියන්නේ කවුද වෙන්න කැමති ඇහුවා මම වෙන්නේ නම් අම්මා. එදා මම උඹේ කනට කර ඕකිට අමාරුව තුක් නොදකින් අම්මපා චරා එකියක් චම්පා ඒකිට රවාගෙන කිව්වා.
දැන් මේ තරුණයා දෙන්න කියනවා ඇත්තටම එදා අපි චම්පට කොච්චර බැන්නද චම්පා ජරා එක්කෙනෙක් මේ පොඩි කාලෙම අම්මෙක් වෙන්න හදනවා. ජරා එකියක් චම්පා ඒකිට රවාගෙන කිව්වා. මේ ළඟදී දවසක මගේ පොඩි කෙල්ලා අරගෙන එකේ පන්තිය වෙතට මම පියමැන්නා. දැන් කියනවා අනේ බම් මං මේ ළඟදී එකේ පන්තියට ගියා. මගේ පුංචි කෙල්ලා අරගෙන ඉස්කෝලේට බාර දෙන්න. පන්ති බාරව සිටිය ගුරුතුමී දුර තියා මං දැක්කා. අනේ බං ඒ චම්පා. මෙයා කියනවා අනේ බං මං පන්ති බාරව මගේ කෙල්ලගේ පන්ති බාර ගුරුතුමිය ඈත ඉඳන් දැක්කා. ඒ තමයි චම්පා. විහිළුවක් කරේ දවස් ගැන එදා ඒ කිව් කතාවේ බර හෙමින් ඈමට දුන්නා. එදා ඒ ජරා එකියක් චම්පා කියපු කතාව අද චම්පට මතක් වෙලා කියනවා ඒ කතාව කොච්චර බරයිද? එදා ඒ කිව් කතාවේ බර හෙමින් ඈමට දුන්නා. මහ මෙරක්කු ඈට ලොකු නැත කියා මම දැනගත්තා. ඇගේ මව්තුමි සුරලවට ගොස් පියාහා නැගණියත් හැරදා නැගණියට මව් කෙනෙකු වන්නට සිතා තිබුණේ එදා ඉඳලා. දැන් චම්පා ඇත්තටම අම්මෙක් වෙලා නංගිට. අම්මා මැරිලා. එතකොට දැන් චම්පට සිද්ධ වෙලා අම්මෙක් වෙන්න. අනන්තය වෙත ගැනන් ගියමුත් මවක ගුණ නිම නොවන නින්දා කුසින් දරුවන් වැදූ පමණින් කවමදාවත්ම වේ අම්මා කියා එය අන්තිමට කිව්වා. චම්පා කියනවා මේ තරුණයාට අනන්තය වෙත ගැනන් ගියමුත් මවක ගුණ නිම නොවන හින්දා කුසින් දරුවන් වැදූ පමණින් කවමදාවත් නොවේ අම්මා. ඉතින් බලපං කවමදාවත් ජීවිතය ගැන නොවි කම්පා ළමයි 100,000කට දිවි මඟ කියා දෙනවා අපේ චම්පා. ඔබට මොකද හිතෙන්නේ? ඒක නෙවෙයිද? එයා එදා පන්ති කාමරයේ බලාපොරොත්තු වුණ වෘතිය එයාලා අපූර්වට හරිය අපූර්වට ආදාය රංග දක්වන. එතන මට මතක් වුණේ අර පුතා කියපු කතාවයි. ඉලක්ෂගේ චම්පා කවියයි අතර. කොයිතරම් එකිනෙක බැඳිච්ච කතන්දරයක් තියෙනවා. එතකොට අපිට අපේ වෘතික භාවය තුල අපි මම අර මුලින්ම කිව්වේ අපි කඩදාසි එක්කලා නෙමෙයි ගණන් කරන්නේ. සජීවී ඔලු ගෙඩිය එක්කලා. ඒත් මේ තැනදී අපිට සිද්ධ වෙනවා ඔය චම්පලා නේද? ඔය වගේ චම්පලා අපිට පන්ති කාමරේ හමු වෙනවා. ඒතර ඒ අපිට සිද්ධ වෙනවා මේ චම්පලාගේ හීන හැබෑ කරන්න. විගොට්ස්කි කියනවා උපරි සංවර්ධන කලාපයේ දරුවන්ගේ ඔසවා තබන්න එපා පලංචි බැඳීමේ න්‍යාය තුලින් උපරි සංවර්ධනයට අරන් යන ඉසෙට් පීඩී එකට. ඒතර ගුරුවරයාගේ වෘත්තික භාවයේ තියෙන්න ඕනේද හැම දරුවෙක්ම ඉසෙට් පීඩී එකට ඔසවා තබන්න ඉසෙට් පීඩී එකට අරගෙන යන්න. සෝන්න ප්‍රොක්සිමල් ඩෙවලොප්මන්ට් එකට අරගෙන යන්න. ඒතර මේ වෘත්තික භාවය තුළ අපිට පුහුණුව අවශ්‍ය වෙන්නේ. න්‍යායාත්මක දැනුම අවශ්‍ය වෙන්නේ. ප්‍රායෝගික දැනුම අවශ්‍ය වෙන්නේ. ඔන්න ඔය කියන දරුවන්ගේ සිහින සැබෑ කරන්න. ඔන්න ඔය කියන දරුවන්ගේ උපරි සංවර්ධනය අර කරා අරගෙන යන්න. ඒතර අපි න්‍යායාත්මක දැනුම ප්‍රායෝගික දැනුම සහ ගත්තා වගේම හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ වෘත්තියක නම්. දැන් අපි දන්නවා අපේ රටේ ගුරුවරයෙක්ට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුලින් පූර්ව සේවා ගුරු පුහුණුව දෙනකොට අපි හොඳ පුහුණුවක් දීලා ඉවරනවා නේ. උපාධිධාරී කෙනෙක් පුහුණුවක් ලබා ගන්නේ මොකෙන්ද? උපාධිධාරී කෙනෙක් කොහොමද වෘත්තීය පුහුණුව ලබන්නේ? විධිමත් පුහුණුව ලබන්නේ? මොකෙන්ද ලබන්නේ? උපාධිධාරී කෙනෙක් කොහොමද වෘත්තීය පුහුණුව ලබන්නේ? පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව. ඔබ අනිවාර්යෙන් හදාරන්න ඕන. නැත්නම් ඔබ වෘත්තීය භාවය සම්පූර්ණ කරගන්නේ නැහැ. එතකොට මේ විධිමත් පුහුණුව ඔබ උපාධිධාරී කෙනෙක් නම් විධිමත් පුහුණුවක් ලබා ගන්න පුළුවන් ඔබට පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව තුළින් විශේෂයෙන් ওই දෙය අවුරුදු ඩිප්ලෝමා දැන් අපි ගොඩක් වෙලාවට ගුරු විද්‍යාල හරහාමත් මේක වෙනවා. විධිමත් පුහුණුව ලබන. දැන් අධ්‍යාපන වේදී උපාධිය හදාරපු කෙනෙක් කියන්නේ කෙලින්ම පුහුණුව ලබන. නේ විද්‍යාපීඨ කෙනෙක් කෙලින්ම ඉන්නේ පුහුණුව ලබන. උපාධිධාරියෙකුට සිද්ධ වෙනවා පුහුණුව ලබා ගන්න. එතකොට ඔබ න්‍යායාත්මක දැනුම ශාස්ත්‍රීය දැනුම අරගෙන එනවා ඔබ පුහුණුව ලබන්න ඕන. මේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හරහා. ඔය වන් වෙනත් පාඨමාලාවක් වුණා. ඒතර මෙතෙන්දී අපි අර මේ විධිමත් පුහුණුව ලබා ගන්න අර දැනුම විතරක් වැඩක් නෑ. ඇත්තටම පුහුණුවක් නැති වෘත්තිකයක් අපිට වැඩක් නෑ සමාජයේට. එතකොට මෙහිදී අර පුහුණුව සාර්ථකව නිම කළාම එක්ක උපාධියක් නේද?
මොකක් හරි දෙනවනේ අපිට. පුහුණුව සාර්ථකව නිම කරාම අපි මේ සහතිකයක් ලැබෙනවා අපිට. දැන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව නිම කරාම ඔබට සහතිකයක් ලැබෙනවා නේ. මොකක් හරි අපි දෙය අවුරුදු ඩිප්ලෝමා අපි ගුරු විද්‍යාල පුහුණුව කරාම අපිට සහතිකයක් ලැබෙනවා. ඒක ඕනම වෘත්තියක විධිමත් පුහුණුවක් ලැබෙන්න ඕනේ. ඒක තහවුරු වෙන්න ඕනේ. ඒක බලපත්‍රයක් ලෙස ඒකට ලැබෙන සහතිකය තුල. ඒ දෙක අනිවාර්යයි. දැන් මම ඒකයි කිව්වේ ගුරු විද්‍යාල වල සහතිකේ ඊළඟට පශ්චාත් උපාධිධාරීන්ට නම් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා සහතිකේ නේ. දැන් ගුරු වෘත්තියට පිවිසෙන්න පෙර විද්‍යාපීඨ කෙනෙකුට පූර්ව සේවා ගුරු අධ්‍යාපනය දෙනවනේ ඒකේ සර්ටිෆිකට් එකක් දෙනවා. දැන් වෛද්‍යවරයෙක්ගෙත් එහෙම. විධිමත් පුහුණුවක සහතිකකරණයකුත් අනිවාර්යයෙන් පිරිනැමෙනවා. එහෙම නැත්නම් ඒක වෘත්තියක් නෙවෙයි. අනිවාර්යෙන් විධිමත් පුහුණුවක් තියෙන්න ඕනේ. ඒකෙදි සහතිකකරණයක් අත්‍යවශ්‍ය වෙනවා. එතකොට සාදීනත්වයේ තියෙනවා. සාදීනත්වය මොකද මේ සාදීනත්වය? සාදීනත්වය ඕනෑම වෘත්තියක් ස්වාධීනව කරගෙන යන්න පුළුවන් වෙනනේ. බාහිර බලපෑම් නැති වෙන්න ඕනේ වෘත්තියක් නම්. පැහැදිලිවම බාහිර බලපෑම් නැති වෙන්න ඕනේ. තමන් ළඟ තියෙන දැනුම තමන්ගේ වෘත්තීය නිදහසට පාවිච්චි කරලා තමන්ගේ තීරණ ගන්න. තමන්ට නිදහස තියෙන්න ඕනේ වෘත්තියක. දැන් ඔබ ගුරුවරයෙක් විදිහට බලන්නකො ඔබ හරි ස්වාධීනයිනේ. ඔබට දරුවෝ ගැන තීන්දුව తీරන ඔබට ගන්න අයිතිය දීලා තියෙනවා. ඔබ සමහර වෙලාවට මහා මේ තීරණාත්මක තීන්දුව ගන්නවා නේ. ඒ වෘත්තියක ස්වභාවයේ වෘත්තිය ඇතුලේ අපිට නිදහස දීලා තියෙනවා. ඊළඟ ළමයාට උගන්වන්නේ මොන මෙතඩ් එකද පාවිච්චි කරන්නේ? මොන ඉගෙනුම් ආධාරකයේද මං හදන්නේ? කවුරුත් අපිට කියන්නේ අපි එක හරි ෆ්ලෙක්සිබල්. මොනවද මම ළමයා ඉවැලුවේට් කරන්න ගන්නේ? ඔයාට ඕනි තරම් නිදහස තියෙනවා. එතකොට මේ වෘත්තියක් තුල ඔය කියන ස්වාධීනත්වය ඉතා වැදගත්. ස්වාධීනත්වය. ඊළඟට මම කිව්වා ආචාර ධර්ම පද්ධතිය. 37 2012 තමයි ඔබේ ආචාර ධර්ම පද්ධතිය ස්ථාපිත කරලා තියෙන්නේ. 37 චක්‍ර 2012 චක්‍රලේඛයේ. එතකොට ඕනෑම වෘත්තියක් තුල එතික්ස් තියෙන්න ඕනේ නේද? අපිට ඕනි විදියට වැඩ කරන්න බෑනේ. දැන් ඔබට තිබුණානේ පාසලට යනකොට ඔබට ඕනි ඇඳුමක් ඇඳගෙන යන්න. ගුරුවරයෙක් නම් ඔබ දන්නවා 37 2012 චක්‍රලේඛය පැහැදිලිවම භූමිකා 8ක් ඔස්සේ විග්‍රහ කරනවා. නෛතික පදනම ගැන කියනවා, ආචාර ධර්ම පද්ධතිය ගැන කියනවා. ඒතර ඔබට කිසිසේත්ම ඔබේ වෘත්තිය තුළ ඔබට මුදල් පොලියට දෙන්න බෑ. ඔබට බුලත් පිට කන්න බෑ. ඔබට රැවුලෝ වාගෙන පාසලට යන්න බෑ. ඔබට අපරාධකාරයෝ ආශ්‍රය කරන්න බෑ. ඔබට චංගම දුරකථනයේ පන්ති කාමරය තුළ භාවිතා කරන්න බෑ. බාධාවක් වෙන්න විදියට. මේ ගොඩක් කාරණා තියෙනවා මේ ආචාර ධර්ම පද්ධතියේ. මේ ආචාර ධර්ම පද්ධතියට පිටින් ඔබ වැඩ කරනවා නම් විශේෂයෙන් විවාහ මේ අපි හිතමුකෝ එකම ඉස්කෝලේ කපල් එකක් ඉන්නවා. එයාලා මැරි කරන්නේ නැහැ. හැබැයි ඒ ඉස්කෝලේ එකම ඉස්කෝලේ ඉඳලා මැරි කරන්න බෑ. අපේ ආචාර ධර්ම පද්ධතිය ඉස්කෝලේ දෙකකට යන්න ඕනේ විවාහ වෙන්න. ඒක තමයි නෛතික පදනම සහ නමුත් මේවා ප්‍රැක්ටිකලි ක්‍රියාත්මක තලයේ ගැටලු තියෙනවා. ඒතර මේකට මේ පිටින් වැඩ කරනවා නම් කවුරු හරි ඒගොල්ලන්ට එරෙහිව මේ තීරණ ගන්න ආයතනයට පුළුවන්. ඔබ හතමාට්ට පාසලට යන ඔබ ඔසරියක් සාරියක් ඇඳගෙන පාසලට යන ඔබට පුළුවන් ඩෙනිම් එකක් ඇඳගෙන යන්න. නෑ. අපි ළඟ ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒක වෛද්‍යවරයෙකුට බෑ ලෙඩෙක් මැරෙන්න දීලා බලන් ඉන්න. එයාගේ ආචාර ධර්ම පද්ධතිය නේ. එතකොට මේ හැම වෘත්තියකම තියෙනවා එතික්ස් ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. හැම දරුවෙකුටම එක හා සමානව සලකන්න ඕනේ. අර ගුරුවරයා හරියට හඳක් වෙන්න ඕනි කියලා කියන්නේ ගුරුසිත උදාරයි සඳ රැස් කිරණ වගේ. එය එක තැනක එක ගෙදරක නතර නොවේ. මෙදුරට මෙන්ම පැලටත් සඳ එළිය වැටේ. ගුරුසිත සඳට සමකල හැටි බලනවා. ගුරුවරයා හඳක් වෙන්න ඕනේ. කිසිම කෙනෙකුට බයස් වෙන්න බෑ. ඔබේ පන්තියේ වැදුරෙන් එන පැටවු ඇති, පැලෙන් එන පැටවු ඇති. ඒ කවුරු වුණත් ඔවුන්ට එක හා සමානව සලකන්න ඕන. ඇත්තටම සමහර වෙලාවට හැමේ පාටින් විතරක් වෙනස් වෙන්න පුළුවන්. දුප්පත්කමින් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හැම දරුවෙකුටම තියෙනවා එක වගේ අයිතියක් මේ ලෝකේ. සමානව ජීවත් වෙන්න. එතකොට ඔබ කියවන්නකෝ මේ තමිලිනේ ජයකුමරන්ගේ තියුණු අසිපතක සෙවණයට මගේ අරගලයේ පොත
කවුද තමිලේ ජයකුමරන් කියන්නේ? කොටිකාන්තාවක්නේ. එතකොට තමිලේ ජයකුමරන් තමයි හුඟක් යුද්ධ මෙහෙවන්නේ ඒ කාලේ. කොටි නායිකාව. එතකොට මේ තමිලිනේ අන්තිමේ මේ කැසරේකින් මැරෙන්නේ තමිලිනේ යුද්ධ ගැන පුදුමාකාර විදියට පිළිකුල් සහගතව මේ දකින්න පසු කාලයක. ඇය තමයි මේ මෙහෙයුම් පටන්ගෙන අපේ හමුදාව මරන්න අන දෙන්නේ. නමුත් ඇය කියනවා අවසානයේ මේ යුද්ධය කියන්නේ හැම මිනිස්සයටම යුද්ධයකින් අර මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන එකම ලේමස් නහර බහනින් සැදුණු මිනිස්සු දෙපැත්තකට කරේ එක විතරයි යුද්ධය කළේ. එයා එක තැනක කියනවා මේ එයා ගහක් කුට්ට වෙලා බලන් හිටියා. දැන් එයා සටන මෙහෙවනවා ගහක් කුට්ට වෙලා බලන් ඉන්නවා. එයා කියනවා මේ මම දැක්කා මේ සටන මහා දරුණුම අවස්ථාවට ආවට පස්සේ එක්තරා හමුදාවේ සොල්දාදුවෙක් වෙඩි පහරකින් පපුවට වෙඩි වැදිලා මේ මරණයටපත් වුණා. ඒ මොහොතේම LTT සමාජිකයෙක්ගේ පපුවටත් වෙඩි වැදුනා. එයා කියනවා මේ දෙන්න වෙඩි වැදිච්ච දෙන්න මරුවි කල්ලේ මේ එකිනෙකාට ලං වෙලා කොහොම හරි බඩ ගාගෙන දෙන්න එක තැනට ආවා. ඇවිල්ලා අර යුද හමුදා නිලධාරියාගේ පපුව මත තමයි LTT කොටි සමාජිකයා අවසන් හුස්ම හෙළුවේ කියලා. උන් බදා වැළඳ ගනිමින් තමයි අවසන් හුස්ම හෙළුවේ. අය කියනවා මට ඒක දරා ගන්න බෑ. ඒක ඇය කියනවා ඒ වෙලාවේ මේ දෙන්නගේම පපු මත තිබුණු රුධිරය ගලාගෙන එකම පාරකට එකතු වුණාලු. ඒ කියන්නේ එකම තනකින් ලේ ටික ගලාගෙන ගිහින් ඒ මැද්ද හරියදී එකට එකතු වුණාලු. අය කියනවා අනේ ලේවල පාටවල් දෙකක් තිබුණේ නැහැ. මම දැක්කේ රතු රුධිරයක්ම විතරයි. පාටවල් දෙකක් තිබුණේ නැහැ. ඒ ලේ ටික එකම එක පාරකට එකතු වුණා. එකතු වෙලා වෙනකොට මහ වැස්සක් වැස්සා. මේ මහ වැස්සට අර ලේ ටික හේදිගෙන ගිහිල්ලා ළඟ තිබුණ ඇල පාරකට ගිහින් ඇල රතු පාට වුණා. අය කියනවා රුධිරයන් දෙකක් තිබ්බනම් ඇල රතු පාට වෙන්න විදිහක් නැහැ. මේ යුද්ධේ කොයිතරම් බිහිසුණුද? ඇයි මේ යුද්ධේ මෙහෙම මිනිස්සුන්ට මෙහෙම කරේ? ඒ කියන්නේ ඇය කියනවා හැම මිනිස්සෙකුටම අපිට සමානව සලකන්න බැරි වුණේ ඇයි? අපි ඊළමක් වෙනුවෙන් සටන් කරා. ඒතර මේකෙන් කොච්චර මිනිස්සුන්ට කොච්චර දේවල් අහිමි වුණා. ඒකනේ අර මෙයා කියන්නේ රත්නශ්‍රී විජේසිංහයන් කියන්නේ යුද්ධයකදී පළවෙනි වෙඩි උණ්ඩය කොයි පැත්තෙන් නිකුත් වුණත් මියදෙන දෙන්නෙක් ඉන්නවා. ඒ ආදරය සහ මනුෂ්‍යත්වය. අර ඇය කියනවා ආදරයයි මනුෂ්‍යත්වයයි පෙනිපෙනී මියදුන හැටි මේ පොතේ ඇය කියනවා. කිසිම කෙනෙකුට අය කියනවා මේ අධ්‍යාපනය ක්‍රමේ පවා මේ ඒ කාලේ අපි දැක්කේ නේද ඊළාම ඉල්ලන කාලේ අපි දැක්කේ ද්‍රවිඩ සිංහල ලොකු අරුබුදයක් අපි දැක්කා. එතකොට පන්ති කාමරවල ඉන්නවා ඔහම කළුහමක් සහිත දරුවෝ ඉන්න පුළුවන්. නේ? දැන් ඔබ කියවලා ඇතිනේ මේ රිකාඩෝ බ්‍රෙත්තෙස්ගේ ආදරණීය ගුරුතුමනි to serve with love රිකාඩෝ බ්‍රෙත්තෙස්. රිකාඩෝ බ්‍රෙත්තෙස් කියන්නේ කළු ජාතික ගුරුවරයෙක්. එතකොට එයා පන්ති කාමරයට යන සුදු ජාතික දරුවන්ට උගන්වන්නේ. හැබැයි සුදු ජාතික දරුවෝ දැඩි ලෙස රිජෙක්ට් කරනවා රිකාඩෝ බ්‍රෙත්තෙස්ට. හැබැයි රිකාඩෝ අත්හරින්නේ නැහැ. සුදු ජාතික කෙල්ලෝ එයාට දැඩි ලෙස අපහාස කරනවා. හැබැයි අවසානයේ මේ රිකාඩෝ බ්‍රෙත්තෙස් එහෙම නැත්තම් කළු හමකින් වැසුණු සුදු හදවතක් සහිත මේ අපූර්ව දුයිෂයට පුළුවන් වෙනවා. තමන්ගේ පන්ති කාමරේ ඉතාමත්ම ප්‍රබල විදිහට වෙනස් කරලා දරුවන්ට හරි ලස්සන අපේක්ෂාවක් හදලා දීලා වුන් සමාජගත කරා. හැම දරුවෙකුටම මේක දැන් අපි දන්නවා දැන් නූතනයේ ස්ටෙප් අයිලය නෑ තමයි. ස්ටෙප් තන බිම නෑ තමයි. පොපුලර් ගසුත් නෑ තමයි. හැබැයි නූතනයේත් අපි දකිනවා පන්ති කාමරවල දොරටු අභියස අදටත් දුයිෂෙල්ලා එනකම් බලන් ඉන්න අල්තිනායිලා පන්ති කාමරේ ඉන්නවා. එදා දුයිෂෙල්ලා බිහි වුණේ දරුවන්ට පක්ෂග්‍රාහී නොවීම තුල දරුවන්ට අපක්ෂපාතී වීම තුළ තමයි දා දුයිෂෙල්ලා බිහි වෙන්නේ රිකාඩෝ බ්‍රෙත්තෙස්ලා බිහි වෙන්නේ නේ. ඒතකොට මේ ටොට්ට චාන් ගැන ඔබ අහලා තියෙනවා. ටොට්ට චාන්ට අරතරම් මානසික විදියට සලකන්න පුළුවන් කාටද නේ. මේ ඒවා හරීම ප්‍රබල කතන්දර. ඒ වාසිය අපි දැක්කෙම සැබෑම වෘත්තික ගුරුවරයාගේ තිබුණ සැබෑ අපි දැක්කේ to serve with love එහෙම නැත්නම් ආදරණීය ගුරුතුමනි the first teacher දෙදිගම චිංගිස් සයිඩ් මාතවගේ නේද දෙදිගම රුදුක පරිවර්තනය කරන ගුරු ගීතය.
ඒතර ඉතාලියේ කංකරු පිරිසක් ඉස්කෝලේ කාලේ Tamanට ලැබුණු දඩුවම් ගැන කතා කරන ආදරණීය ගුරුතුමිය වෙතටයි. ඊළඟට ලංකාවේ දිගාමඩ නුගුරු ගීතේ. මේ අස්සේ කියන කතන්දර සෑම එකක්ම අනේ දරුවන්ට සමානව සැලකිය යුතුයි. ඔබේ වෘත්තිය තුළ ඔබට තියෙන ආචාර ධර්ම පද්ධතිය තුළ ඔබ සෑම දරුවෙකුටම එක හා සමානව සලකන්න ඕනේ. ඒක තමයි ගුරුකම. කිසිම දරුවෙකුට වෙනසක් වෙන්න එපා. එදා අපි දන්නවා අපි අද කතා කරන පන්ති කාමරේ පසුපස්සේ ඉන්නේ උන් තමයි ජීවිතයේ ප්‍රශ්න වලට උත්තර දෙනන් හිටියේ. පන්ති ඉස්සරහා ඉන්නේ උන් ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන දලන් උන්නට පිටිපස්සේ උන් තමයි ජීවිතයේ ප්‍රශ්න වලට උත්තර ලියන දලන්. ඒ එදා පන්ති කාමරේ පසුපස පේලියේ උන්ට තරක් තිබුණේ නෑ පන්තියේ. හැබැයි උන් තමයි ජීවිතේ දිනුවේ. අබ්දුල් කලාම් වීදි දරුවෙක්, පේපර් බෝයි කෙනෙක්. හැබැයි ලෝකෙම කතා කරන මිසයිල මිනිසා වෙනවා සහ ලෝකෙම කතා කරන ඊටාම අද්විතීය දේශකයෙක් වෙනවා. නේද? අපි දන්නවා ඇමරිකාවම හොල්ලපු ඒබ්‍රහම් ලින්කන්ට තිබුණේ ලැලි ගහපු පුංචි පැලක් විතරයි. ගංගතුරට ගහගෙන යන පුංචි පැලක. ලින්කන් කවදාවත් සපත්තු දාලා තිබුණේ නැහැ ජනාධිපති වෙනකම්. ලින්කන්ට කවදාවත් පොත් තිබුණේ නැහැ. ලින්කන්ට ඉස්කෝලේ යන්න තිබුණේ නැහැ. හැබැයි ඔවුන් නැවැසි තැනට ආවා. තෝමස් අල්වා එඩිසන් පහේ පන්තියේදී පන්ති කාමරයෙන් නිරපා හරිනවා මන්ද මානසික දරුවෙක් කියලා. හැබැයි ලෝකෙම කතා කරන පේටන් බලපත්‍ර 1092ක් හිමි සියවසේ බුද්ධිමතා බවට පත් වෙනවා. අද ඔබේ පන්ති කාමරේ ඉන්න දරුවා හෙට දවසේ ලෝකේ කොතනට ගිහින් නවතීද කියන එක කියන්න බෑ අපිට. ඒ නිසා ආදරණීය ගුරු භාවතුනි කිසිම දරුවෙකුට ඔබ පක්ෂග්‍රාහී වෙන්න එපා. හැම දරුවෙකුටම ආත්ම ගරුත්වයක් තියෙනවා. හැම දරුවෙකුටම එක වගේ අයිතියක් තියෙනවා. ඒක ඊටාම වටිනවා. ඒ අයිතිය ආත්ම ගරුත්වය ආරක්ෂා කර දීම ඔබේ ආචාර ධර්මයක්. ඔවුන්ට අවශ්‍ය ආදරේ කරුණාව දයාව මේ සියල්ල එක්ක. උදාහරණයක් විදිහට ඔබ අම්මිස් දරුවෙක් අපි හිතන්නකො මේ පන්ති කාමරේ වරදක් කරනවා. අපි ඒ දරුවා වරද කරන වරදට හංවඩු ගහනවට වඩා ඒ වරදේ තියෙන සදාචාරාත්මක පැත්ත පහදලා දීලා නැවත නොකරන්න ඉඩ ප්‍රස්තාව හදලා දෙන එකයි අපි අතින් වෙන්න ඕනි කාර්යය. අපි කතා කරන්නේ වෘත්තියක මූලික ලක්ෂණ ස්වාධීනත්වය, ආචාර ධර්ම පද්ධතිය. ඊළඟට අපි කතා කරනවා සමාජ සේවා දිසානතියක් සෑම වෘත්තියකම තියෙනවා. ඒ කියන්නේ අපි වෘත්තියක මූලික අරමුණ සල්ලි හොයන එක නෙවෙයි. වෘත්තියක් කියන්නේ සල්ලි බුද්දෙක් සල්ලි හැවීමම නෙවෙයි, ලාභෙම නෙවෙයි. අපි වෘත්තියක් නම් අපි ළඟ තියෙන දැනුම් සම්භාරය උපයෝගී කරගෙන අපේ මානව සංහතියේ යහපත උදෙසා සේවාවන් සපයන්න ඕනේ. දැන් ඔබ බලන්නකො ඔබ ගුරුවරුනේ. ඒතර ඔබට කොච්චර අර ඇරිස්ටෝටල් කියනවා මේ ගුරුවරු කියන්නේ දෙමාපියන්ටද වඩා ගෞරව ලැබිය යුත්තෝය. මක් නිසාද? දෙමාපියන් දරුවන්ට දෙන්නේ ජීවිතේ පමණක් වන අතර ගුරුවරු දරුවන්ට ජීවත් වීමේ කලාව දෙන බැවින්. එතකොට අපි දරුවන්ට ජීවත් වීමේ කලාව දෙන අපි කොයිතරම් දුරට අපේ දැනුම කුසලතා ආකල්ප පොදු යහපත උදෙසා යොදාගත යුතුද? 1983 ඉවාන් නිලීච් කියන අධ්‍යාපනඥයා කියනවා ස්කූල් is dead. පාසල මිය ගිහින්. ඒ කියපු පාසලමද නූතනයේ තියෙන්නේ. පාසල තවදුරටත් මිය යා යුතුද? ඔබ ඉන්නේ සම්ප්‍රේෂණ ගුරු භූමිකාවෙන් ගණිත ගුරු භූමිකාවකට ප්‍රවේශ වෙලා 21 වන සියවසේ පරිණාමන ගුරුවරයා එහෙම නැත්නම් සුසාද්දකාරකයා විදිහට ඔබ ඉන්නේ පහසුකම් සපයන දරුවන්ට. එතකොට අපේ අධ්‍යාපනයේ ආරමුණ තමයි පූර්ණ පෞරුෂයෙන් හැබිමානවේ බිහි කරන්නේ. ඒ පූර්ණ පෞරුෂයෙන් හැබිමානවේ බිහි කිරීමේ කටයුත්ත තුළදී ඔබට පුළුවන් වෙන්න ඕනේ හැම දරුවෙකුටම උසස් සේවාවක් සපයලා ඔහු සමාජගත කරා. අපේ අර කියමනක් තියෙනවා මේ වෛද්‍යවරයෙකුට එහෙම නැත්නම් ජීවකයෙකුට වැරදුනොත් ඒ වරද සතර වියනක් තුල මහ පොළොව ආසේ සදාකාලිකව මිදන් වෙලා යනවා. නීතිඥයෙකුට වැරදුනොත් එහෙම නැත්නම් යුක්තිය පසදලන්නේකට වැරදුනොත් ඒ වරද සිර මැදිරියක සිර කූරු අතර සිරගත වෙලා යනවා. එහෙම නැත්නම් පෝරකයකින් අවසන් වෙනවා. හැබැයි ආදරණීය ගුරු භවතුනි නුඹට මට වැරදුනොත් නුඹේත් මගේත් ගුරුකමට වැරදුනොත් දවසක ඒ වරද ආත්ම ගණනාවක් ගෙවන්න බැරි පාප කර්මයක් විදියට සමාජගත වෙනවා.
අන්න එතනදී මේ සමාජ සේවා දිසානතිය කොයි අතට යා යුතුදැයි ගුරුවරයා තීරණය කළ යුතු වෙනවා. පුද්ගලික ලාභය අපේක්ෂාවෙන් තොරව හෙට දවසට ඇවැසි යහපත් පුරවැසියෙක් සමාජගත කරන එක තමයි ගුරු වෘත්තියේ තුල තියෙන ප්‍රධාන කාර්යය. එතකොට සෑම වෘත්තියක්ම හොඳ සමාජ සේවා දිසානතියක් ඔස්සේ යා යුතු වෙනවා. ඒ සමාජයට මෙහෙවරක් විය යුතු වෙනවා. සෑම වෘත්තියකම වෘත්තීය සංගම් තියෙනවා. දැන් ඔබ මේ ගැන දන්නවා. මම කතා කරන්න ඕනේ නැහැ. ඔබ දන්නවා අපිට වඩා ඔබ දන්නවා වෘත්තීය සංගම් ඔබ කොහොමද මේවත් එක්ක ගනුදෙනු කරන්නේ. වෘත්තීය ප්‍රමිතීන් පවත්වා ගැනීමට තම සමාජිකයන්ට වෘත්තීය නිරත වීමට බලපත්‍ර නිකුත් කිරීම. දැන් ලෝකයේ අනෙක් රටවල් විවිධ බලපත්‍ර නිකුත් කරනවා. ගුරු වෘත්තියේ මෙන්න මේ වලට යන්න පුළුවන්, මේ බලපත්‍රයට මෙහෙම යන්න පුළුවන්. එක එක බලපත්‍ර තියෙනවා. දැන් අපිට දීලා තියෙන බලපත්‍රය තමයි අපේ රටේ ඔබේ පත්තියේ ලිපියනේ. ඒක තමයි අපිට තියෙන බලපත්‍රය. ඔබ ගුරුවරයෙක් විදිහට සමාජගත වෙනවා. එතකොට දැන් මේ වෘත්තීය සංගම් ඉන්නේ අන්නේ බලපත්‍රවල ඔබට සපයලා තියෙන ඔබට දීලා තියෙන ඒ වගකීම් ටික ඔබ කරද්දී ඔබට යම් කිසි අර්බුදයක් එනවනම් ඒක කඩ වෙනවනම් ඔබේ අයිතිවාසිකම් වලට හානියක් වෙනවනම් අන්නේ වෙනුවෙන් පෙනී සිටින්න. වෘත්තීය සංගමයක් ඕනේ. ඒකට බලයලත් ආයතනයක් තියෙනවා නම් අපි ඒකට කියනවා වෘත්තීය සංගමය. ඔබ වෙනුවෙන් පෙනී සිටින යම් කිසි ආයතනයක් තියෙනවා නම් ඒක වෘත්තීය සංගමය. දැන් අනික් රටවල ලෝකයේ අනික් රටවල ගුරුවරු නියාමනයට විවිධ මේ වෘත්තීය මණ්ඩල තියෙනවා. අපේ රටේ තාමත් මේක ඒ තරම් දුරට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශය යාළගේ මූලිකත්වයෙන් ඔබව නියාමනය කරනවා. ඊළඟට විවිධ ගුරු සංගම් මැදිහත් වෙලා ඔබ වෙනින් දැන් මේ මොඩියුල් එකටත් උනේ ඒක තමයි. දැන් මොඩියුල් එකේදී වෙන්නේ ඔය දැන් ගුරු සම්බන්ධ ඇත්තට මේක දැන් අපි අවුරුදු 8ක් 30 අපි 2015 ඉඳන් මේක ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන හරහා කෙරුණානේ. එතකොට අපි මෙතෙන්දී අර අසයින්මන්ට් එක දීලා ලකුණු 40ක් ඇත්තටම ගන්න හොඳ පදනමක් හදලා දුන්නා ගුරුවරයාට. නමුත් මේක පහු කාලීනව දැන් අපිට 6:30ට කලින් මේක ඉවර කරන්න ඕනේ වුන් නිසා ලොකු ගුරුවරු ලොකු ස්ට්‍රෙස් එකක තමයි ටෙන්ෂන් එකක තමයි මේකට ඉන්වෝල්ව් වෙන්නේ. එතකොට ඔන්න ওই වෘත්තීය සංගම් වලින් ආව බලපෑම අනේ ওই මොඩියුල් එක වැඩක් නෑ ඔක නතර කරා. නතර කළා මේකට වෙන ක්‍රමවේදයක් ගේන්න කියලා. එතකොට දැන් අපි අර ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන හරහා පීඩනයක් නැතුව මේක ඇත්තටම දුන්නම මේ විතර විදියට. එතකොට දැන් ඒක වෘත්තීය සංගම් මැදිහත් වෙලා මේක වෙනස් තත්වයකට අරගෙන ආවා. ඒක තමයි දැන් මේ ඔබ වාත් විදිහට. එතකොට මේ වෘත්තීය සංගම් යම් යම් තැන්වල දැන් ඒතර ඒගොල්ලෝ කිව්වේ මේ ගුරුවරට මේක පීඩනයක් මොඩියුල් කියන එක මේ කරදරයක්. ඒ නිසා මේක ඉවත් කරා. ඒ කියන්නේ මේ වෘත්තීය සංගම් පෙනී සිටිය ඔබේ අයිතිවාසිකම් වෙනවා. දැන් අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානම නියාමනය කරන ආයතනයක්. දැන් ලෝකයේ අනෙක් රටවල් විවිධ මණ්ඩල තියෙනවා. ගුරු සභා තියෙනවා. ඒගොල්ලෝ හරහා මේ පැහැදිලිව මේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා වෙනවද? මේ ටික සොයා බලනවා. ඒක හරි වටිනවා ඇත්තට. එහෙම තියෙන එක හරි වටිනවා. එතකොට ගුරුවරයා නිරන්තරයෙන් අවදියෙන් ඉන්නේ. එතකොට අපි මේ වෘත්තීයනේ කතා කරන්නේ වෘත්තිකභාවයේ කතා කරන්නේ තාම මම ගුරු වෘත්තියට එන්නේ නැහැ. right. ඒන කලින් අපි ගුරු වෘත්තිය සම්බන්ධයෙන් ඔබට මෙතනක් තියෙන මේ වෘත්තිකභාවයේ සම්බන්ධ ප්‍රශ්නයක්. මේ වීඩියෝ එකත් බලමු. One, two, three, four, 5, 6, 7, 8, 9, 10, 11, 12. Today is my first day and I will be taking all your science subjects, so let's start off on a good note. Not that note, thank you. So let's start with a nice round of introductions. My name is Sakshi and I love working with young people. Ma'am, my name is Anish. I was a topper last year. Ma'am, my IQ is 145 and I've got double promotion once. My name is Andy. I like dancing. My name is Chetan and I like to play the guitar.
Okay, everyone's done except the last roll number. Zara? Where is Zara? Zara is a zombie. 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 Zara is a Class, settle down. Gaurav, I'm gonna kill you. Hi, how was your day? Good morning, class of rowdies. You do know that's the name the rest of the school has given you, right? This month, I will not lead the class. You will. Every day, 2 students will come here and present anything that they are passionate about. There is only one rule. You must show respect. So who is courageous enough to accept the challenge? Ma'am, anything? Yes, anything. Our topic is everything you wanted to know about the birds and the bees. But we're afraid to ask. Sequined in the night sky as the stars shine, they tell a million stories, some of yours and a few of mine. Today, we both will be teaching you the secret of flight by building a rocket. That balloon over there is also a rocket, but it does not go very far as it does not have any wings to give its flight a direction. So you see, in life, it is very important to have something Or someone. yes, or someone who can give you direction every time you're going astray. It helps you go very far in life. Good morning, class. Today we have prepared a very interesting topic for the class. Today I'm going to tell you about the physics of dance. But before that, my friend here is going to give you a small demo. Can I ask you something? Your class of rowdies has really changed. How did you manage it? I haven't done anything. I just created a space where no one is judging them, where they can learn through their own interests. Hi, class. Good morning, ma'am. So everyone's done with their session except Zara. Zara, come on. Zara, Zara. Every rowdy class has a voice, waiting to be heard, wanting to be understood, wishing to be loved. Thank you, ma'am, for listening to us. Thank you for not giving up on us. Thank you for finding the reason for our rowdiness, for giving a channel to our craziness. Thank you, ma'am, for finding the poet in a zombie, and for setting me free, for letting me be.
No matter where we go and what we do, we'll always carry in our hearts a part of you. Dear ma'am, thank you. ඇත්තටම ගුරුවරයෙක්ට කරන්න බැරි දෙයක් නැහැනේ. පන්ති කාමරේ ඉන්න දරුවෝ හඳුනා ගැනීමේ සිට අර මම මුලින්ම කිව්වේ සොඳුරු පිකාසෝ කෙනෙක් කරනවද? ම්ලේච්ඡ හිට්ලර් කෙනෙක් කරනවද කියන එක තීරණය කරන්න පුළුවන් ගුරුවරයා. ඒතර හැම දරුවෙකුටම යමක් හැකි. ඉස්සරනේ කිව්වේ ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත. දැන් හොවර්ඩ් ගාඩන් බහුවිධ බුද්ධියේදී කියනවා නෑ ලොවින් එකේ කට දෙයකට වෙයි සමත. බුද්ධීන් අටම තියෙන්න පුළුවන් සමහර දරුවෝ ළඟ. මේ බුද්ධීන් අට තුල එක බුද්ධියක් හෝ ඉදිරියට අරගෙන දරුවන්ට ඇවැසි මඟ පෙන්වන එක තමයි ගුරු කාර්යභාරය වෙන්නේ. කයි මේ ගුරු වෘත්තිය අනේ වෘත්තීන්ගෙන් වෙනස් වෙන්නේ. අපි බලමු ඇත්තම රැකියාවකුයි වෘත්තියකුයි අතර මොකද්ද තියෙන වෙනස? සාමාන්‍ය රැකියාවක් සහ වෘත්තියක් අතර වෙනස. ඕනෙම රැකියාවක සාමාන්‍ය පළපුරුද්දක් හෝ කෙටි කාලීන පුහුණුවක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ඕනම රැකියාවකට ලොකු පුහුණුවක් දීර්ඝ කාලීන පුහුණුවක් අපේක්ෂා කරන්නේ රැකියාවකට යන සාමාන්‍ය පුහුණුවක් බලන්න. හැබැයි වෘත්තියක නම් කිසිසේත්ම කෙටි කාලීන පුහුණුවක් වැදගත් වෙන්නේ නැහැ. විශේෂිත පුහුණුවක් අවශ්‍යයි. විධිමත් ශාස්ත්‍රීය අධ්‍යාපනයක් සහිතව දීර්ඝ කාලීන වූ විශේෂිත පුහුණුවක් අවශ්‍ය වෙනවා. දැන් ඔබ ගුරු වෘත්තියට ආවේ දැන් මෙතන ඇති විද්‍යාපීඨ රවුට්ටයි. ඒතකොට අධ්‍යාපනවේදී උපාධියයි. ඒක ඔබ උපාධියක් රැගෙන ආපු අය. ඒතර ඔබ පුහුණු කළා ඔබ හොඳ විධිමත් ශාස්ත්‍රීය අධ්‍යාපනයකින් එන්නේ. එතකොට මෙතනදී අර රැකියාවක් නම් එච්චර ලොකු මේ අත්දැකීමක් එච්චර ලොකු පුහුණුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ස්වාධීනත්වය ගැන කතා කරනකොට ඉහළ නිලධාරීන්ට යටත් වෙන්න ඕනේ රැකියාව තුළ. ඒ අනට තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ නීති වලට තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි වෘත්තියක් තුල තමන්ගේ විශේෂඥ දැනුම අනුව ඔබ ගුරුවරයෙක් නම් ඔබ ගුරුවරයෙක් විදියට පන්ති කාමරයේ තීරණ ගැනීමේ ප්‍රබල තීරකයා වෙනවා. ස්වයං තීරණ ගන්න ඉහළ නිදහසක් තියෙනවා වෘත්තියක් තුල. අපි කරන්න ඕනේ මොනවද නැත්නම් හැබැයි රැකියාව තුළ අපිට ස්වයං තීරණ ගන්න බෑ. රැකියාවේ ස්වයං තීරණ ගන්න බැරි හේතුව ඊට ඉහළ නිලධාරීන්ගේ උපදෙස් සහ නීති මත ඩිපෙන්ඩ් වෙන්න වෙනවා. යැපෙන්න වෙනවා. එතකොට ආචාර ධර්ම ගැන කතා කරද්දී ආයතනික නීති තියෙන්න පුළුවන් වෘත්තියක් තුළ. හැබැයි දැඩි වෘත්ති ආචාර ධර්ම පද්ධතියක් නැහැ. නමුත් වෘත්තියක් තුළ දැඩි ලෙස පිළිපැදිය යුතු වෘත්ති ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. වෛද්‍ය වෘත්තිය වෛද්‍ය ආචාර ධර්ම ටික තියෙනවා. ගුරු වෘත්තිය ගුරු වෘත්තිය ආචාර ධර්ම ටික තියෙනවා. ඉංජිනේරු වෘත්තිය ඉංජිනේරු ආචාර ධර්ම ටික තියෙනවා. ඒ ටික වෙන වෙනම වෙන් කරලා තියෙනවා. හැබැයි රැකියාවක එහෙම නැහැ. නීති රීති තියෙන්න පුළුවන් ආයතන තුල. එතකොට රැකියාවක ප්‍රධාන අරමුණ තමයි මූලිකම අරමුණ තමයි ජීවනෝපාය සරි කරගන්න මුදල් ඉපයීම. ඇත්තටම අපි රැකියාවක් කරන්නේ ඒකටනේ. නමුත් වෘත්තියක් තුල ප්‍රධාන දේ වෙන්නේ වැටුපට අමතරව සමාජය අපේක්ෂා කරන අර වෘත්තීය ප්‍රමිතීන් රැකගැනීමෙන් සමාජය අපේක්ෂා කරන සමාජයට යහපත සැලසීම. එතකොට රැකියාවක් නියාමනය කරන්නේ ඉන්ටර්නල් යන්නේනේ බදවා ගන්න ආයතනය තුලින් පමණයි. හැබැයි වෘත්තීයක් ඕනෑම වෙලාවක වෘත්තීය මණ්ඩලයකට හෝ මොනවා හරි බලපත්‍රයක් සහිත ආයතනයකට නියාමනය කරන්න බලය තියෙනවා. වෘත්තියක් නම් රැකියාවක් නම් ඒ ආයතනය තුල පමණයි. වෘත්තියක් නම් ඒ හා සම්බන්ධ බොහෝ ආයතන තියෙනවා බලපෑම් කළ හැකි. ඔන්නෝක තමයි රැකියාව සහ වෘත්තිය අතර තියෙන වෙනස. මෙතන බලන්නකො රැකියාවකුයි වෘත්තියකුයි නේ කොච්චර ඒ දෙක මේ වෙනස්ද? මම නම් කියන්නේ ඒකයි. දැන් ගුරු වෘත්තිය තුල තියෙන මේ ආචාර ධර්ම ටික එක්කලා මේ හරි ලස්සනට ගලාගෙන යන්න පුළුවන් හොඳ
මේ හොඳ process එකක් හදන්න පුළුවන්. يعني ගුරුවරයාට හොඳ ethics ටිකක් තියෙනවා. ඒ ethics ටික එක්ක අපි දරුවෝ හරි ලස්සනට කරලියට අරගෙන යන්න පුළුවන්. ඒතර අනික් රැකියා එක්ක සහ වෘත්තීන් එක්ක සංසන්දනය කරද්දී අපිට ඒ සඳහා හොඳ නම්‍යශීලී පසුබිමක් හදලා දීලා තියෙනවා. දැන් ඔබට හොඳ වැටුපක් තියෙනවානේ. එතකොට දැන් අර ඉස්සර වගේ එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඇත්තට හොඳ වැටුපක් එක්කනේ හොඳ තියෙනවානේ. මේ ඒ නිසා මේ රැකියාවයි වල අපිට ලැබිලා තියෙන විශිෂ්ට වෘත්තියක්. මේ ලෝකේ කාටවත් නැති අපි ළඟ දෙපා නමදිනවනේ දරුවෝ. අපේ දෙපා නමදින දරුවෝ. ඒක හරිම හරි අපූර්ව මහා කුසල රැස් කරගන්න ලැබුණු වෘත්තියක්. ඇත්තටම මම නම් කියන්නේ ජීවිතේ දැන් මම ලෙක්චරර් කෙනෙක්. මම ගුරු මධ්‍යස්ථාන ක්‍රමනාකරුවෙක් විතර නෙමෙයි. මම ජීවිතේ සතුටුම කාලේ ගෙවුවේ ප්‍රාථමික පන්ති කාමරේ. ඇත්තටම ප්‍රාථමික ගුරුවරයෙක්. එතකොට මම ප්‍රාථමික පන්ති කාමරේ දරුවෝ එක්ක ගෙවපු කාලේ තමයි මගේ ජීවිතේ සතුට කියන එක තිබුණේ. එතකොට මේ මගේ සේවා කාලය තුළ දැන් මේ අවුරුදු 20කට ආසන්න වගේ අවුරුදු 15ක් වගේ සේවා කාලය තුළ. ඒත් මේ කාලය තුළ මම දැක්ක දේ තමයි සතුට තිබ්බෙම දරුවොත් එක්ක ඉන්න ගෙවල්. දැන් අපි විද්‍යාපීඨයේ ශිෂ්‍යයට උගන්වනවා තමයි. හැබැයි යාර වැඩි හිටියෝනේ. ඒතර අර තිබුණ අර සැබෑ අර අවංකකම අර සැහැල්ලු බව පාසල් පද්ධතිය තුළ අපි ළමයින්ගෙන් එක දකින්න අර සැහැල්ලු ගනුදෙනුව තියෙන්නේ නෑ දැන්. ඔබට උනත් දවසක හිතේ ඒක හරි වටින. ඒ කියන්නේ අපි ගුරුවරයෙක් වෙලා ඉන්න එක තමයි මම ජීවිතයේ අපේ ස්වර්ණමය යුගයේ මම නම් දකින්නේ. ගුරුවරයෙක් වෙලා ඉන්නේ. ඒ ස්වර්ණමය යුගය නෑ කවුද මහගමසේකර කියන්නේ තිබිරිගේ නොවේ ආරම්භම සුසානේ නොවේ අවසන. ජීවිතයේ දිග වන්දනා ගමනක නවාතැන් පොලක් පමණයි. අපි අර තිබිරිගෙයින් අත මිට මොලවගෙන ජීවිතේ නිර්වතින් එළියට ආපු අපි හිමි අහි මිනිස් හොයාගෙන ගිහිල්ලා අවසානයේ 4 වියනක අපේ ගමන්ව නිම කරනවානේ. මේ නිම කරන ගමන් මේ කාලේ අපිට මේ ජීවිතය කියන්නේ ලැබෙන පොඩි නවාතැන් පොලක්. මේ නවාතැන් පොලේ මම දකින්නේ මිනිස්සෙකුට ලැබිය යුතු හිමි විය යුතු උපරිම සතුට හිමි වෙන තැන තමයි ගුරු වෘත්තිය. ඒකම වටිනා මිනිස්සෙකුට ඇත්තටම හරි පුදුම විදියට තෘප්තියක් ලබන්න පුළුවන් වෘත්තිය. ගුරු වෘත්තිය කියන්නේ. මොකද මේ වෘත්තිය වගකීම සහ වගවීම කියන්නේ. අපි ඊළඟට කතා කරන වෘත්තිය වගකීම. අපි මේ තාම ගුරුවරයාගේ වෘත්තියට ගිහින් නැහැ. අපි මේ සමස්ත පොදු වෘත්තිය ගැන කතා කරන්නේ. මම අර ගුරුවරයාගේ මාතෘකා ගන්නෙ. ඔබට මේක ෆැමිලිය නිසා, ඔබ ගුරු වෘත්තිය නිසා, ඔබට සමීප අධ්‍යක්ීම් ගන්න ඕන නිසා. වෘත්තිය වගකීම. අර මේ චන්දන සිරිමල් වත්තගේ තියෙනවා අකල් නිද්‍රාව කියලා මට මතක 2003 ඉඳන් ලියන කවියක්. ඒකේ තියෙනවා මේ උදෑසන මම ගමන් අරඹමි බෝදුරක් යා යුතුය පෙරමග. දුක් පීඩාවන්ට එරෙහිව සටන් ඇවිලේ පාසල් බිමෙහි. එයා කියනවා අනේ මගේ පාසලට මම පයින් ගොඩක් දුර යන්න ඕනේ. අනේ මගේ පාසලේ සටන් ඇවිලෙන්නේ දුක් පීඩාවන්ට එරෙහිව මිසක් වෙන කාටවත් විරුද්ධව නෙවෙයි. පෙන්සල් කැබලි රැගෙන පැමිණෙන උන්්‍යමාගේ සටන් සංගයන්. අනේ උන්ට කඩු තිබුණේ නැහැ. උන්ට තිබුණේ පෙන්සල් කෑලි විතරයි. හුණු කැබැල්ලකි මාත විටකේ කඟපත ඉක්මවනු ඇත. අනේ පෙන්සල් කෑලි අරන් ඉස්කෝලේට එන සටන් සංගයෙන්ට මං අතේ තිබ්බේ හුණු කැබැල්ලක් විතරයි. හැබැයි ඒ හුණු කැබැල්ල විටක කඟපත ඉක්මවනු ඇත. කටුමැටි ගෙයින් නික්මී පීඩිත මොහොන රොක්වන දුක්බර දිව්‍ය පරදන නිර්ධන පාසලය මේ. වේවැල් කෝටු නැත සටන් බිම මේ අපාට දුක්බර පසල් ජනපදයට ගෙනෙමි පන්ති ප්‍රේමය. දුෂ්කර ක්‍රියාවට මේ වෙහෙසෙමි විඩා නැත මට. දුක් පීඩා නිබඳ විඳගමි සටන් සංගයන් මැද බලන්නකො ගුරුකම. හුණු කැබැල්ලකි මාත පෙන්සල් කැබලි උන්නත. ඇවැසිනම් අසිපත් ලෙලවන්ට දිරිය සිත් ඇත. මේ ගුරුවරයා කියනවා අනේ හුණු කැබැල්ලක් විතරයි මං අත තියෙන්නේ. පෙන්සල් කැබලි විතරයි උන් අත තියෙන්නේ. හැබැයි අසිපත් උනත් ලෙලවන්ට දිරිය සිත් මගේ පැටව ළඟ තියෙනවා. බලන්න කෝරුතීය වගකීම සහ වගවීම කොයිතරම් අපූර්වට කරපු ගුරුවරයෙක් නේද? වෘත්තීය වගකීම සහ වගවීම. ඇත්තටම මොකද්ද මේ වෘත්තීය වගකීම කියන්නේ?
අපිට තියනවා වගේ සටන් සගයායි කියන්නේ ඒකයි. මුණු කැබැල්ලකි මාත පැන්සල් කැබලි උන් අත. හැබැයි නම් මසිපත ලෙලවන්ට දිරිය සිත් ඇත. ඇත්තරම අපි වෘත්තීය වගකීම හරියට කරා නම් අපි අද දකින්න අපේ සමාජයේ සිරමැදිරි ASCII සිදුවන මහ ඛේද වාචක සිද්ධ වෙන්නේ නැහැ. මේ තරම් සිරගෙවල් ඇරෙන්නේ නැහැ. මේ තරම් වැඩිහිටි නිවාස ඇරෙන්නේ නැහැ. සෑම වෘත්තීයකම වෘත්තීයකභාවයේ වෘත්තීය වගකීම් ඉටු කරනවා නම් අපේ රට තුල අපේ රට මීට වඩා බොහෝ කාලයකට පෙර සංවර්ධනය වෙලා. අපි දකින්නෙම වෘත්තීයේ වගකීම සහ වගකීම පැහැර හරින බොහෝ නිලධාරීන් ඉන්න සමාජයක් තුළ ඒ සමාජය ඍණාත්මක පැත්තට නැත්තම් සමාජයේ අගාධයට දවසින් දවස වැටෙන හැටි. තමන්ගේ යුතුයකම් ටික කරන්නේ නැහැ. ඒකනේ අර අබ්දුල් කලාම් කියන්නේ ඔබ ඔබේ රාජකාරියට ආචාර කරන තෙක් මුළු මහත් ලෝකයම ඔබට ආචාර කරනු ඇත. ඔබ ඔබේ රාජකාරියට පැහැර හැරිදින එක මුළු මහත් ලෝකයා ඉදිරියේ ආචාර කිරීමට ඔබට සිදුවනු ඇත. අපි අපේ රාජකාරිය හරියට කරනවා නම් අපේ වෘත්තීය වගකීම හරියට කරනවා නම් ලෝකෙම අපිට සැලියුට් ගහයිලු. හැබැයි අපි අපේ වෘත්තීය වගකීම පැහැර හරිනවා නම් යම් දිනක ලෝකයා ඉදිරියේ සැලියුට් කරන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා වෘත්තීය වගකීම කිසිම දිනක ඔබ පැහැර හරින්න එපා. වෘත්තීය වගකීම කියන්නේම Taman නිරත වෘත්තීය ස්වභාවය අනුව තමන් වෙත පැවරලා තියෙන යුතුයකම් කොටස ඉටු කරන එක. විශේෂයෙන් ඔබට තියෙන යුතුයකම් ටිකක් වෙලාවට පාසලට එන්න. වෙලාවට ඔයාගේ ඊළඟ ටීචින් ප්‍රොසෙස් එක ක්‍රියාත්මක කරන්න. විෂය නිර්දේශක ටික වෙලාවට ආවරණය කරන්න. දරුවන්ගේ විනය ආරක්ෂා කරන්න. දරුවන්ට ආදරය කරුණාව දෙන්න. පාසල තුල ස්ථානීය දෙමව්පිය වෙන්න දරුවන්ගේ. දරුවන්ගේ දියුණුව වෙන්න කැප වෙන්න. ඔවුන් ZPD එකට අරගෙන යන්න. නේ? මේක තමයි වෘත්තීය වගකීම. ඒතර ඔයාට වෘත්තිකයෙක් විදියට පැවරිලා තියෙන යුතුයකම් කොටස. ගුරුවරයෙකුට කොච්චර යුතුයකම් කොටසක් තියනවද කරන්නනේ? ගුරුවරයාට තරම් මේ කාටවත්ම නෑ වගකීම් කොටස. ඒක පුදුම වගකීමක් නේ? නියමිත දැන් මං කියේ පළමු ඔබේ පාසල පටන් ගන්න වෙලාව වෙන්නේ 7:00 නෙවෙයි. පළමු දරුවා පාසලේ ගේට්ටුවෙන් ඇතුළට යන්නේ කොයි වෙලාවද? ඒක තමයි පාසල පටන් ගන්න වෙලාව. පාසල අවසන් කරන වෙලාව වෙන්න ඕනේ අවසාන දරුවා ගේට්ටුවෙන් නික්මෙන වෙලාව. නැතුව 1:30 නෙවෙයි. ඒතර මේ වෙනකොට අපි දකිනවා අපි සමහර තැන්වල සමාජ මාධ්‍යවල දකිනවා ඒ සිරගෙවල් වැඩියෙන් ඇරලා තින්නේ. සිරගෙවල් ළඟ අම්මලා ගිහින් අඬන්නේ. පාසලේ ඔබ පවත්තන පන්ති කවයටවත් නාපු අම්මලා. ඇත්ත. සමහර ඒවා මම බලලා කල්පනා කරන්නේ කොච්චර ප්‍රැක්ටිකලීද මේවා. නේද? අපි අපේ වෘත්තීය වගකීම් ඉටු කරන්න කොච්චර උත්සාහ ගත්තා සමහර තැන්වල ඒකට බාධා. ඒකට බාහිරින් ලැබෙන ඊළඟ පාර්ශ්වයකින් ලැබෙන සහයෝගය හරි අවමයි.
වෙන කාට හරි හොස් ගිහින්ද? ඇඩ්මින් නැද්ද? මේ මට ස්ක්‍රීන් ෂෙයා කරන්න ඇක්සස් නැහැ. මේ මම හිතන්නේ ඇඩ්මින් අයින් වෙලාද? චුට්ටක් නමස් කරලා. මැඩම් මට හොස්ට් ඇවිත් තියෙන්නේ මේ ඔයාට ඇවිත් තින්නේ. ඔයා එහෙනම් මට ලීව් දෙනවා. වෙලා කොහමද ඒක දෙන්න? ඔයා ඔතන ඔයාගේ මේකේ තිත් ටිකක් තියෙන්නේ තිත් ටික උඩට ගිහිල්ලා. නැත්නම් මගේ එක සිලෙක්ට් කරන්න මගේ එකට ගිහින් ඒ තිත් තුන ටික ළඟට යන්නකෝ. ඒ තිත් තුනට ගියහම මේක ඇඩ්මින් කියලා පෙන්නනවා. එතකොට ඒක දුන්නාම හරි සර්. මේක හොස්ට් කියලා පෙන්නනවා නේද බලන්න. ඒ තිත් තුන ටික කරාම එතන පෙන්නනවා පල්ලෙහාට මේ විස්තරයක්. ඒකේ තියෙනවා make a host කියලා. අර host tools කියලා තියෙන තැනද මැඩම්? ඔව් අන්නතන දෙන්න. මට හිතන්නේ හරිද බලමු. තාම නෑ. ඒ කියන්නේ මාව සිලෙක්ට් කරාම මම නදීකා සුරවිල කියලා පෙන්න. හරි. හරි නේද මැඩම්? හරි. thank you. හරි. ස්ක්‍රීන් එක පේනව නේද? පෙන්නනවා මැඩම්. හරි. අපි දැන් මේ මොඩියුල් එකේ මේකේ පාර්ට්ස් 4ක් තියෙනවා කරන්න. එතකොට මේකේ දැන් ওই වෘත්තිකභාවය කියන එක දවස් මේ අපි තව දේශකයන් ඒගොල්ලන්ක දවස් 2ක් විතර යන්න ඕනේ මාතෘකාව. එතකොට මෙතෙන්දී දැන් මේ මොඩියුල් එක සම්පූර්ණ ආවරණය කරාම අපි පේපර් එකකුත් මේ සම්පූර්ණ ආදර්ශ පේපර් එකක් ඒ මොඩියුල් එකට අදාළව හදනවා. හදලා එතකොට ඔයගොල්ලන්ට මේකේ ලකුණු 40න් එහාට යන්න ලකුණකට යන්න මේ අවශ්‍ය ටික සම්පූර්ණම මේ ඔක්කොම දාලා දෙන්න පුළුවන්. අර මේකේ ප්‍රසන්ටේෂන් එක මම රැයට ඔයාලගේ ඇඩ්මින් හරහා දාන්න. එතකොට මේ ප්‍රසන්ටේෂන් එකේ කන්ටෙන්ට් එක සමුන් මේ ටික හොඳටම ප්‍රමාණවත්. මේ එක්සෑම් එකට පේස් කරන්න. ඒතර මේ ටික ටිකක් බලා ගන්න. ඒතර මේකෙන් අපි පේපර් එකක් දෙකක් සාකච්ඡා කරමු ඉස්සරහට. ඒතර අපි කතා කරේ වෘත්තීය වගකීම්. නේද? අපිට තියෙන වගකීම් මොනවද? අපි වෘත්තීයකයක විදිහට අපි ළඟ තියෙන වගකීම් ටික යුතුයකම් කොට සිදු කරනවා නම්
වෘත්තීය වගකීම නේ කොච්චර ප්‍රබල විය යුතුද? සමහර ප්‍රබල විය යුතු තැන්වලත් අපි වෘත්තීය වගකීම දුබල කරගත්තොත් තව කෙනෙක්ගේ සමහර විලට මුළු ජීවිතයක්ම විනාශ වෙන්න පුළුවන්. ඒතර අපි මේ දැක්කේ වෘත්තීමේ වගකීමෙනුත් ඔබට ගිය යුතුයකම් කොටසක් හිටු කරනවානේ. එතකොට මේ ඇයට අම්මනේ. ඒතර අම්මගේ ආදරේ ඌණ පූරකේ සපයනවා ගුරුතුමිය. මුල දවස්වල ඇයට කරදරයක්. හැබැයි ඇය ටෙන්ෂන් ගන්න තමයි අර බෙල්ලෙක් ගහන්නේ ආ වේලාව. නමුත් ඒ තුල ගුරුවරයා අවබෝධ කරගන්නවා. ඇයට ඕනි මොනවද? පන්ති කාමරේ ඇයට ඕනි පොත නෙවෙයි, අකුරු නෙවෙයි, ඇයට ඕනි ජීවිතේ සිත්තම් කරන්න ආදරය.
ඒ නිසා තමයි ඒ වැඩ ටික කරන්නේ. අවසානයේ ඒ ගුරුතුමිය තේරුම් ගන්නවා ඇයට ඕනි දේ. බලන්නකො ලස්සනට බෙල් එක ගහන්න දෙනවනේ. රොකට් හදලා යවන්න දෙනවා. එතකොට මේ තුල අවසානයේ තමන්ගේ ජීවිතයේ වටිනම තැනක් ගුරුවරියව අර වියපත් ගුරුතුමිය ඔසවා තබනවා අය. ඇය බලන්න ඇය විශ්‍රාම ගත්තත් ඇගේ තියෙන සතුට ඒකනේ මේ අනික් වෘත්තීන් වගේ නෙමෙයි අපිට විශ්‍රාම ගිය දවසකත් අපේ මේ ගුරු වෘත්තිය කියන එක තුළ අපි පුදුමාකාර තෘප්තිමත් අපිට මිය දෙන්න පුළුවන්. අර මේ ඒක කියන්නේ අනික් වෘත්තීන් වල නැති තෘප්තියක් මේක. අර ගුරුතරුව මිය අද නම දවසක් අද වැස්සයි මේ සිග්නල් එරර් එකයි ලයිට් යනවායි ආයෙක මං හිතන්නේ කාට හරි ගිහින් ඇති හොස්ට් අනේ මට පුළුවන් එතකොට අපි බලමු මේ වෘත්තීය වගකීම මොකද්ද වෘත්තීය වගකීම වෘත්තීය වගකීම කියන්නේ වගවීම කියන්නේ මේ දෙකක්. එතකොට වෘත්තීය වගකීම අපි දන්නවා අපිට අයිති කාර්යයන් ටික කරන එක. අපේ වෘත්තීය තුල අපි කළ යුතු කාර්යයන් ටික කිරීම තමයි වෘත්තීය වගකීම කියන්නේ. වගවීම කියන්නේ එහෙම එකක් නෙවෙයි. අපි වගකීම කරන්නේ අපේ යුතුයකම් ටික ඉටු කරන එක. නමුත් වගවීම අපි කරන්නේ අපිට අදාළ පාර්ශවයන්. දැන් ඔයා ගන්න තීරණ ක්‍රියාවන් ඒකේ ප්‍රතිඵලය පිළිබඳව අපි ඉහළ බාලධාරීන්ට වග බැඳිලා ඉන්නවා. හේතු දක්වන්න. මම මේ තීරණය ගත්තේ මේකත්. අපි ඉහළ නිලධාරීන්ට බැඳිලා ඉන්නවා. ඒක තමයි වෘත්තීය වගවීම. තමන්ගේ වෘත්තිය තුළ තමන් ගන්න තීරණ, තමන් කරන දේවල්, මේ කරන දේවල් ප්‍රතිඵල පිළිබඳව අනික් පාර්ශවයන්ට දැන් ඔබ නම් දරුවන්ට, විදුහල්පතිට, සමස්ත දෙමව්පියන්ට, පාසල් ප්‍රජාවට ඔබ වගකීමට බැඳිලා ඉන්නවා. ඒගොල්ලන්ගේ දරුවෝ ඉන්නේ. දැන් උදාහරණයක් අපි අහලා තියෙනවා මේ කෑගල්ලේ බෝයගම කියලා දුප්පත් ගමක් තියෙනවා. ඒතර මේ කෑගල්ලේ බෝයගම කියන ගමේ කිරිකපන තාත්තෙක් තමන්ගේ පුතා සාමාන්‍ය පෙළ විභාගයේ සියලු විෂයන් අසමත් වෙනකොට යනවා මානව හිමිකම්. කිරිකපන තාත්තෙක් මානව හිමිකම් ගිහින් ඉල්ලීමක් කරනවා. මගේ ළමයා අවුරුදු 10ක් ඉස්කෝලේ ඇවිල්ලා එයා විෂයන් 9ම අසමත් වෙලා. මගේ ළමයා මන්ද බුද්ධිකයෙක් නෙවෙයි. ඔව් එමය මානව අධිකරණයට කියන්නේ මානව හිමිකම් අධිකරණයට කියන්නේ මම මගේ ළමයා මන්ද බුද්ධිකයෙක් නෙවෙයි මගේ ළමයා ලෙඩෙක් නෙවෙයි හැබැයි විෂයන් 9 අසමත්. ඒ නිසා මට මගේ දරුවට සාධාරණය කරන්න හැම ගුරුවරයෙක්ගෙම මට ලක්ෂ බැගින් වන්දිය ඕනේ කියනවා. දැන් මොකද වෙන්නේ? දැන් අපිට පුළුවන් ද බැහැර වෙන්න වෘත්තීය වගවීමෙන් බැහැර වෙන්න පුළුවන්. පැහැදිලිවම බෑ. ඔන්න වෘත්තීය වගවීම. අපි පැහැදිලිවම අපි වග වෙන්න ඕනි. අපි දරුවන්ට, දෙමව්පියන්ට, අපිට අදාළ පරිපාලනයට අපි මේ හේතු දක්වන්න ඕනි අපේ සියලු තීරණ ගැන. එතකොට අන්තිමේ මේ කිරිකපන තාත්තා, කම්කරු තාත්තා අවුරුදු ගාණක් නඩු කියලා. අන්තිමේ වන්දි ගන්නවා. අපි බැඳිලා ඉන්නවා. ඒ නිසා පන්ති කාමරයේ ඔබ උගන්වන කිසිම දරුවෙක්ව අසමත් කරන්න අපිට අයිතියක් නැහැ. ඇත්තටම පන්ති කාමරයේ ඉන්නේ යමක් මොනකක් හරි පැත්තකින් පුළුවන් දරුවෙක්. ඒ කියන්නේ අපි බොහෝ වෙලාවට කියන්නේ උන්මත්තකයෙක් නොවේ නං. එහෙම නැත්තම් වඩාත් මේ දෙඩි විදිහට කායික ආබාධ සහිත නොවෙන්නේ නා. ඕනම දරුවෙකුට යමක් තිය හැකි. පුංචි දෙයක් එයාගේ පැත්තෙන් එයාට කරන්න පුළුවන් දෙයක්.
මේ වෘත්තීය වගවීමේදී අපි ප්‍රබලව මේ තැන අපිට ඉස්මතු කරන්න පුළුවන්. දැන් ළමයේගේ අධ්‍යාපනික පසුබෑමක් මම කිව්වේ ඒකයි දැන් විභාගේ ෆේල් වෙච්ච එක අපි බැඳිලා ඉන්නවා දෙමාපියන්ට වග උත්තර බඳින්න අපි දැස්කරන්නේ ඇයි එහෙම උනේ? අධ්‍යාපන අමාත්‍යාංශයට හේතු දක්වන්න ඕනේ. ඒ නිසා හැම දරුවෙක් ගැනම ඔබ වෙනම අවධියෙන් සිටිය යුතු කාලෙක. මොකද ඔවුන් ගන්න තීරණ ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර නම් ඒක පැත්තකට වුණා. නේ දැන් එහෙම පැත්තකට වෙන්න සමාජයක් නැහැ. ඒ හින්දා අපිට වෘත්තීය වගවීම අපි වග වෙනවා දෙමව්පියන්ට. අපි ඒගොල්ලන්ගේ දරුවෝනේ අපි ළඟට එන්නේ. අපි දරුවෙකුට හානියක් වෙන තැන වෘත්තීය වගවීම කොච්චර දුරට මේක අපි රකින්න හොඳ වෘත්තීය වගවීම. අපිට පැත්තකට වෙන්න බෑ. ළමයෙක් විභාගය අසමත් වුණා යාට බෑ. යා ඉස්කෝලේ ආවේ නෑ. යාට ෆිට් එක හැදෙනවා. එහෙම කියලා අපිට අයින් වෙන්න බෑ. ඒ ලොකු වගකීමක් ඒ සම්බන්ධයෙන්. වගකීම කියන්නේ Tamanගේ රාජකාරිය තුල කළ යුතු යුතුයකම් ටික කිරීම. හැබැයි වගවීම කියන්නේ අපි ගන්න තීන්දුව ප්‍රතිඵල සියල්ලටම ඉහළ නිලධාරීන්ට එහෙම නැත්නම් සමාජයට එහෙම නැත්නම් අදාළ පාර්ශවයන්ට හේතු දැක්වීමට සහ වගකීමට අපි බැඳී සිටීම. ඊළඟට වෘත්තීය අයිතිවාසිකම් තියෙනවා. වෘත්තීය අයිතිවාසිකම් මොනවද? දැන් ඔබ දන්නවනේ වෘත්තීය ඇත්තටම නිවාඩු කියන්නේ අයිතිවාසිකමක්ද? නිවාඩු කියන්නේ අයිතිවාසිකමක්ද? කවුරු හරි මට කියන්නකෝ. ඉසුරු වරප්‍රසාදය. මොකද්ද? වරප්‍රසාදය. අනිවාර්යෙන් වරප්‍රසාදය. අපිට අයිතිවාසිකමක් නෙමෙයි නිවාඩු කියන්නේ. වරප්‍රසාදය. එතකොට අපිට වෘත්තීය අයිතිවාසිකම් ටිකක් තියෙනවා. අපි වෘත්තිකයෙක් විදිහට අපිට ලැබිය යුතු. විශේෂයෙන් ඕනම වෘත්තියක් තුළ අධ්‍යාපනය ලැබීමේ නිදහස තියෙනවා. අර අලුත් දෑ නොතනන ලෝකේ ලෝ නොනගී කියනවානේ. එතකොට අපි ගුරුවරයෙක් විදිහට ඔබ ගුරුවෘතිකයෙක් විදිහට ඔබට තියෙන්න ඕනේ වඩාත් හොඳින් දරුවන්ට සංවේදනය කරන්න හොඳ සුදුසු ක්‍රමවේද සහ උපක්‍රම තෝරගන්නවා. ඉතින් ඔබට අධ්‍යයන නිදහස, ඉගෙන ගැනීමේ නිදහස තියෙනවා. ටාගෝර් කියනවා කෙනෙක් ගුරුවරයෙක් යම් දවසක තමන්ගේ ඉගැන්වීම නතර කරනවා නම් එදා සිටන් ඔහුට තව කෙනෙකුට හොඳින් උගන්වන්න බෑ කියලා. ගුරුවරයෙක් හැමදාම ඉගෙන ගන්න ඕනේ. අධ්‍යයන නිදහස මේ වෘත්තියක් තුළ වෘත්තීය අයිතිවාසිකම් වල තාම ප්‍රබලයි. ඊළඟට සාධාරණ වැටුප් සහ සුබ සාධන අයිතිය තියෙනවා. ඔබට සාධාරණ දැන් නම් ඔබට සාධාරණ වැටුපක් ලැබෙනව නේද? දැන් සාධාරණ වැටුපක් ලැබෙනවා මං හිතන්නේ. මේ නේද පිටිකල සාධාරණ වැටුපක් ලැබෙනව නේද? එතකොට මේ සාධාරණ වැටුප සහ සුබ සාධන අයිතිය වාට ඔයාගේ වැඩ කරන එකට ඔයාට වැටුපක් ලැබෙන්න ඕනේ. ඊට පස්සේ වරප්‍රසාද ටික ලැබෙන්න ඕනේ. නිවාඩු කියන්නේ වරප්‍රසාදයක්. ඒ වගේ වරප්‍රසාද වැටුප් වරදකේ නිවාඩු මේවා ඔබට ලැබීමේ අයිතිය තියෙනවා. ඔය වරප්‍රසාද නමුත් ඔබට ලැබීමේ අයිතිය තියෙනවා. ඒ වෘත්තීය අයිතිවාසිකම් ලබා ගන්න නම් අපි අපේ යුතුයකම් කරන්න ඕනේ. වෘත්තීය අයිතිවාසිකම් කියන්නේ අපිට හිමි වෙන්න ඕනේ. නමුත් අපි ඒ වෙනුවෙන් උපරිම කැප වෙන්න ඕනේ. සුරක්ෂිත සේවා පරිසරයක් අපිට ලැබෙන්න ඕනේ. අපිට මානසික පීඩා දැන් මට උදාහරණයක් දැන් මේ ටිකේම දිගින් දිගට ගුරුවරයෙක් කතා කරනවා. එයාට පාසලේ විදුහල්පතිතුමාගේ මානසික පීඩනය. මානසික පීඩාවක්. මම මොකද්ද කරන්නේ? මට යන්න ඕනේ. මම මේ දැනුත් මේ ඔබ එකයි ඉන්න වෙලාවේ මේ කෝල් ගන්නවා දිගටම. මට මේ මානසික පීඩනය මට යත් එක වැඩ කරන්න බෑ. ඒතර මං කෝ ඔය කලාප කාර්යාලයට යන්න ගියාම මේ ඔය ඇපිල් එකක් දෙන්න මේ තත්ත්වය කියලා. එතකොට අපිට අයිතියක් තියෙනවා වෘත්තීය වශයෙන් අපිට අයිතියක් තියෙනවා සුරක්ෂිත සේවා පරිසරයක ඉන්න. මට සතුට නැත්තම් මට ශාරීරිකව මානසිකව පීඩා නම් මගේ රාජකාරිය මට සතුටින් කරන්න බෑනේ. ඒ නිසා ඒ තැන්වලදී යම් තරමකට ඔය මේ මානසික පීඩණයෙන් රහිතව යම් කිසි සේවා ස්ථානයක වැඩ කළ යුතුයි කියන ආකල්පයක් කළා. ඒ වගේ තැනක යම් සාධාරණයක් වෙන්න පුළුවන්. ඊළඟට වෘත්තීය සංවර්ධනය සඳහා ඔබට හොඳ පැහැදිලිව අයිතියක් තියෙනවා. මේ වෙනකොට අපි දකිනවා දැන් ඔය මුකුත්ම ඕනේ නැහැ මොඩියුල් ටික කරනවා සමහර ඉස්කෝලවල අවස්ථා ලැබුණ නැහැ ගුරුවරුන්ට. මේ විභාග කේන්ද්‍රයේ අධ්‍යාපනය තුළ
සමහර වෙලාවට අනේ ගුරුවරුන්ට මේ මොඩියුල් ටික කරගන්නවත් අයිතිය තිබුණේ නැහැ. වෘත්තීය සංවර්ධනය සඳහා නෙවෙයි, ඒ කෙටි කාලින වෘත්තීය සංවර්ධනය සඳහාවත් අවස්ථා නැහැ. හැබැයි ඒක ඔබේ අයිතියක්. ඔබට ඕනෙම ඩිග්‍රී එකක් කරන්න. ඕනෙම පුහුණුවකට යන්න. ඕනෙම සම්මන්ත්‍රණයකට යන්න. ඔබේ වෘත්තීය සංවර්ධනය වැඩි කරගන්න. ඒ වගේ මොනවා හරි දෙයකට යන්න ඔබට අයිතියක් තියෙනවා. ඒක අපේ අයිතිවාසිකම. කාටවත් බෑ අපි වෘත්තීය සංවර්ධනය නතර කරන්න. ඊළඟට තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් රැක ගැනීම වෙනුවෙන් සංගම් පිටවන්න ඒවට බැඳෙන්න අපිට අයිතිය තියෙනවා. වෘත්තික විදියට. සංවිධානගත වෙන්න අපිට අයිතිය තියෙනවා. ඒ කියන්නේ අපි අපේ වෘත්තීය අයිතිවාසිකම් ඒවා. ඒක අපිට අපි දැන් හිතන්නකෝ අපිට දැන් මට දැන් මේ වෙනකොට මම ඩිග්‍රී 4ක් කරලා තියෙනවා. ඒකපර මම මේ හැම ඩිග්‍රිය මම ගුරු සේවයේ ඉඳිද්දි තමයි මේ පළවෙනි එක දෙවෙනි එක කළේ. ඊට පස්සේ මම මාස්ටර් ඉඳන් කළේ මම ගුරු සේවයේ ගෘහපති සේවයේ ඉන්නේ. කාලේතර ඊට වංග මම ඊළඟ දැන් මේ ගුරු අධ්‍යාපනයේ දැන් මේ වෙනකොට මම ආචාර්ය උපාධියේ අවසාන අධීරේ ඉන්නවා. එතකොට මේ හැමතරකදීම මට මගේ වෘත්තීය සංවර්ධනය සඳහා මගේ ආයතනය තුලින් මට ඒ සඳහා අවශ්‍ය ඉඩ ප්‍රස්තාව ලබා දීලා තියෙනවා. එහෙම ලබා දෙන එක අපේ අයිතියක්. දැන් අපි නැත්තම් හිතන්නකො ලෙක්චරර් කෙනෙක් වෙලා ගිහිල්ලා මාස්ටර් එක විතරක් අරගෙන ගිහින් සදාකල් මාස්ටර් එකකින් විතරක් ඉන්න වෙනවා. එහෙම නෑ. වෘත්තීය සංවර්ධනය කරගන්න අපිට තියෙනවා ගැසට් එකේම තියෙනවා. ව්‍යවස්ථාවෙම තියෙනවා. පැහැදිලිව මේ සඳහා ඉඩ ප්‍රස්තාව දෙන්න ඕනේ. ඔබෙත් තියෙනවා. ඒගොල්ලෝ මේ දැන් පස්චාත් උපාධි PGD එක එහෙම කරන්නෙම නෑනේ. ගොඩක් අය අඩුවෙනේ කරනවා. ඒ කරන්නේ නැති මේක වැඩි. දැන් ඉස්කෝලේ වැඩ වැඩි අරක මේක. නමුත් ඔබ වෘත්තීය සංවර්ධනය කරගත්තේ නැති වුණොත් ඔබට අනාගතයේ ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම වෘත්තීය අයිතිවාසිකම් රැක ගන්න ඔබට වෘත්තීය සංගම් වලට බැඳෙන්න පුළුවන්. වෘත්තීය සංගම් පිටවන්න පුළුවන්. ඒවත් ඔබට තියෙන අයිතිවාසිකම්. වෘත්තීය විදිහට. බලන්නකො මේකත් හරි ලස්සනයි.